හැම හිතකටම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්ම දායාදය ලැබුණු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කොට වදාළ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අද ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහන පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයට සමගාමීව ඉතා උතුම් වූ ධර්මානුශාසනාවකින් ආරම්භ කරන්නට අපට හැකියාවක් ලැබෙන්නේ මේ ධර්ම දායාදය ශ්‍රී ලංකා ද්වීපයට තිරණ කළ මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ගුණ කදම්බයද සිහිපත් කර. පුරා දින 9ක් net FM රේඩියෝව විසින් සංවිධානය කොට ඔබට ගෞරවයෙන් වැඳ පුදා ගැනීමට ඉඩ අවකාශ උදා කළ නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාර පින්කම අද දවස තුලදී ඓතිහාසික තිස්ස මහාරාම පුදබිමේ සිට බොහෝ දෙනාගේ වන්දනාමානයට පාත්‍ර වී ඉන් අනතුරුව මේ සන්ධ්‍යාව තිස්ස මහාරාම රාජමහා විහාරස්ථ භූමියේ සිට රුහුණු මහා පොසොන් පෙරහැරට සූදානම් වෙන කාල වේලාව. ඒ අතරේ සිත්නේ තසුපුව ඉරිදා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබට ඒ උතුම් ධර්මයේ මිහිරියාව සමීප කරවන්නට බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව ආරාධනා කළේ පූජනීය ගලිකමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේටයි. උන්වහන්සේ බොහොම ගෞරව සිතින් පිළිගෙන අපි මහින්දාගමනය පිළිබඳව කෙරෙන්නා වූ විවරණය අන්තර්ගත සද්ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද ඔබ හැම දිනාම ඔබේ ජීවිතයේ ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරා. විශේෂයෙන් අද පොසොන් පුන් පොහෝ දවස මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් සමග බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දායාදී මේ ලක්වාසී අපි හැම දෙනාටම උතුම් නිවන් මඟ විවර වෙච්ච දවස. එනිසා මේ ගැන කාරණා රැසක් එක්ක අද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි ඔබ සූදානම් වෙන්නේ. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ පන්නිපිටිය ඇරවුවල සමගි මාවත අංක 553න් 10S නිවසේ පදිංචි ජනිත් ජීවන්ත හා භාග්‍යා තිලිනි යන අයත් ඒ වගේම මහර කඩවත දළුපිටිය පාර මිහිඳු මාවත අංක 135න් එක නිවසේ පදිංචි ක්‍රිෂාන් ප්‍රනාන්දු සහ රන්දිමා නවරත්න කියන අයත් ඒ වගේම දිඹුලන දඹගහපිටිය JM ලොකුමැණිකා මහත්මිය සහ ලීලාවති මහත්මිය යන අයත් ඒ වගේම හෝමාකම කිරිවත්තුඩු අංක 147 නිවසේ පදිංචි ලීලාවති සමර්තුංග මහත්මියත් දායකත්වයෙන් සම්බන්ධ වෙනවා. ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් net අහන ලක්වාසී ලෝවාසී සියලු දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අපි මිහිඳු මහරහතන් වහන්සේව හඳුන්වන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියලා ලංකාවේ අපි හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනකොට මේ ලංකා දීපයට 3 වතාවක්ම වැඩම කරා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ මේ ලංකා දීපයට වැඩම කරලා එදා මේ ලංකාව මේ හිටපු මනුස්ස වර්ගයා දේව ගෝත්‍රිකයන් ඒ වගේම නාග ගෝත්‍රිකයන් රාක්ෂ මේ වගේ නොයෙක් විදිය ගෝත්‍රික පිරිස් හැටියට නොයෙක් ප්‍රදේශයන් බෙදාගෙන ත්‍රිසිංහලයේ හැටියට නොයෙක් ප්‍රදේශයන් පාලනය කරපු ප්‍රාදේශීය පාලක රජවරු හිටිය. මේ අතරේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා වජිරාසනය මත සතියක් විමුක්තිසුවයෙන් වැඩ සිටිනකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා බලනවා. තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනාගතයේ ලෝකයේ ව්‍යාප්ත වෙන්නේ කොයි ආකාරයෙන්ද?
අන්න එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා. තමන් වහන්සේ දේශනා කරන ධර්මය ලෝකෙ බොහෝ කාලයක් ආරක්ෂාවෙන්නේ ලංකාදීපය මුල් කරගෙන. නමුත් ඒ වෙනකොට ලංකාව ජීවත්වෙන මේ මනුස්්‍යයන් බොහෝම දරුණු අමනුස්්‍යයන්ගේ ග්‍රහණයකට ලක්වෙලා අමනුස්්‍යයන්ගේ ගොදුරු බවට පත්වෙලා අමනුස්්‍යයන් විසින් මිනිස්සුන්ව පාලනය කරගෙන සිටින පරිසරයක් මේ ලංකාව තුළෙදා බුදුරජාණන් වහන්සේ දකිනවා. උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා පළවෙනි සතිය බෝධි මූලයේදිමයි අධිෂ්ඨානයක් ඇති කරගත්තේ මේ ලංකාවට වැඩම කරලා මේ ලංකාවේ ඒ ඉන්න යක්ෂයන් පලවා හැරලා මනුස්්‍යයන්ට නිදහස ලබාදිය යුතුයි කියලා. තමන් වහන්සේගේ ධර්මය අනාගතයේ ලෝකෙ බබලන ලෝකයේ බොහෝ කාලයක් ආරක්ෂාවෙන මේ රටේ ඉන්න මනුස්්‍යයන්ට නිදහසේ හිතන්න අවස්ථාව නිදහසේ කටයුතු කරන්න පරිසරයේ සකස්වල දෙන්න උන්වහන්සේ බෝධි මූලයේදිම අධිෂ්ඨානයක් ඇති කරගත්. අන්නේ අධිෂ්ඨානය මත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා 9 වෙනි මාසයේදී එදා උන්වහන්සේ මයංගනයට වැඩම කරලා යක්ෂයන් පලවා හැරලා ගිරි දිවයින නමින් දූපතක් මවලා එදා මේ ලංකාදීපයේ හිටපු මේ දරුණු අමනුස්්‍යයන් යක්ෂයන් ඒ ගිරි දිවයිනට පලවා හැරලා මේ රටේ හිටිය මනුස්්‍යයන්ට නිදහසේ හිතන්න නිදහසේ කටයුතු කරන්න නිදහසේ තමන්ගේ චින්තනයේ මෙහෙවන්න පුළුවන් පරිසරයක් බුදුරජාණන් වහන්සේ ඇති කරවලා. එදා ඒ ප්‍රදේශයේ පාලනය කරපු පෙරුමක සුමන නොහොත් සමන්නම් ඒ ප්‍රාදේශීය පාලක රජතුමාට ධර්ම දේශනා කළ අවසන් වෙනකොට සෝතාපන්න ඵලයට පත් වුණා. ඒ පෙරුමක සුමන නොහොත් සමන්නම් මේ පාලක රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් පූජනීය වස්තුවක් ඉල්ලා හිටියා. තමන් වහන්සේගේ හිස පිරිමැදලා කේශ ධාතු මිටක් සුමන සමන් මේ දෙවියන්ට දේව ගෝත්‍රයට අයිති එදා ප්‍රාදේශීය පාලකෙක් හැටියට රජකම් කරපු මේ රජතුමාට කේශ ධාතු මිටක් ලබා දුන්. මෙන්න මේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදිකරපු චෛත්‍යරාජාණන් වහන්සේ තමයි මයංගන චෛත්‍යරාජාණන් වහන්සේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා පළවෙනි වතාවේ ලංකාවට වැඩම කරාට ඒ වෙනකොට උන්වහන්සේගේ ධර්මය මේ ලංකාදීපේ තුළ ව්‍යාප්ත කරන්න තරම් සුදුසු පරිසරයක් මේ රටේ මිනිස්සු තුළ තිබුණේ නෑ. බුදුරජාණන් වහන්සේ යක්ෂයන් පලවා හැරලා උන්වහන්සේගේ කේශ ධාතු මිටක් බොහෝ දෙනාට වන්දනා කළ පින් රැස් කර ගැනීම පිණිස ලබාදීලා බුදුරජාණන් වහන්සේ ආයමත් දඹදිවට වැඩම කරා. දෙවනි වතාවේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ බුද්ධත්වයෙන් 5 වෙනි වර්ෂයේ. එදා චූලෝදර මහෝදර නම් නාග රජවරු මැණික් පුටුවක් නිසා නාගදීපේ ආරවුලක් ඇති කරගෙන විශාල යුද්ධයකට සූදානම් වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 5 වෙනි වර්ෂයේ නාගදීපයට වැඩම කරලා මේ ආරවුල සංසිඳෙව්වා. මේ චූලෝදර මහෝදරනා රජවරු සමගියෙන් ඒ මිනි පළඟ බුදුරජාණන් වහන්සේට පූජා කරා. උන්වහන්සේ මත වැඩ ඉඳලා ධර්ම දේශනා කරලා ආයෙමත් දඹදිවට වැඩම කරා. නමුත් උන්වහන්සේ ඒ වෙලාවෙවත් ධර්මය මේ ලංකාදීපයේ තුල ව්‍යාප්ත කරලා පිහිටවන්න සුදුසු පරිසරයක් ඒ වෙනකොටත් ලංකාවේ පැවතුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩම කරපු දෙවනි වතාවේ දෙව් මිනිස් ලෝකයාට වන්දනා කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඒ මිනි පළඟ පූජනීයත්වයට පත් කරලා ඒ මිනි පළඟ තැන්පත් කරලා චෛත්‍යයක් ඉදි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ ආයෙමත් සවැත් නුවර ජේතවන පුණ්‍ය භූමියට අහසින් වැඩම කරනවා. ඒ මිනි පළඟ තැන්පත් කරලා තමයි නාගදීප චෛත්‍යරාජාණන් වහන්සේ ඉදි වුණේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ කැලණියට වැඩම කරනවා. කැලණියේ රජකම් කරපු මණියක් එක මේ රජතුමාගේ ආරාධනයක් පරිදි 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන එදා කැලණියට වැඩම කරලා ඒ ගමනේදී තමයි බුදුරජාණන් වහන්සේ තවත් බොහෝ පූජනීය ස්ථාන බුදුරජාණන් වහන්සේ දකින්න අනාගතේ මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගණනකට පසුව මේ ලංකාදීපයට වැඩම කරලා
තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ධර්ණී තලය තුළ පතුරවල ධර්මය ව්‍යාප්ත කරලා විශාල ධර්ම ප්‍රචාරයක් ඇති කරවලා ධර්මය මේ ලක් දෙරණ තුළ පිහිටෝනු. අන්නේ ධර්මය පිහිටියට පස්සේ මේ ලංකාදීපේ පූජනීය ස්ථාන ගණනාවක් බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා තැන්පත් කරලා පූජනීය චෛත්‍ය ඉදි වෙනවා. මෙන්න මේ සියල්ල දැකපු බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග එවැනි උතුම් පූජනීය පුණ්‍ය භූමි ගණනාවකදීම සමාපatti සුවයෙන් වැඩ ඉඳලා ඒ භූමි පූජනීයත්වයට පත් කරලා බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග දඹදිවට වැඩම කරා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා වැඩ සිටිද්දි 3 වතාවක්ම ලංකාවට වැඩම කරපු බව ඉතිහාස ග්‍රන්ථ ගණනාවක සඳහන් වෙලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරාට බුදුරජාණන් වහන්සේ සමග වැඩම කරපු ඒ මහරහතන් වහන්සේලා පිරිසගෙන් කවුරුවත් මේ ලංකාදීපේ තුළ නවත්වලා මේ ලංකාදීපේ තුළ මෙන්න මේ ආකාරයට ධර්ම ප්‍රචාරයක් සිදු කරන්න කියලා කාවවත් නවත්තල බුදුරජාණන් වහන්සේ වැඩම කරේ නෑ. 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කරලා බොහෝ ස්ථාන පූජනීයත්වයට පත් කරලා බුදුරජාණන් වහන්සේ ඒ 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙනමයි ආයෙමත් දඹදිවට වැඩම කරේ. නමුත් පින්වතුනේ, ඉතිහාස ග්‍රන්ථ ගණනාවක සඳහන් වෙනවා මේ මහා භද්‍ර කල්පයේ පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේ, කෝණාගමන බුදුරජාණන් වහන්සේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වගේ පෙර පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාගේ කාලයේදී පවා උන්වහන්සේලා මේ ලංකාදීපයට වැඩම කරපු බව. කකුසඳ බුදුරජාණන් වහන්සේ 40000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ලංකාවට වැඩම කරලා මේ ලංකාදීපේ බොහෝ ස්ථාන පූජනීයත්වයට පත් කරලා උන්වහන්සේ සමග වැඩම කරපු මේ මහරහතන් වහන්සේලාගෙන් ඊටාම දක්ෂ මහරහතන් වහන්සේලා පිරිසක් මේ ලංකාදීපේ නැවැත්තුවා ධර්මය මේ ලංකාදීපේ තුළ ව්‍යාප්ත කරන්න කියලා. ඊළඟට කෝණාගමන බුදුරජාණන් වහන්සේ 30000ක මහරහතන් වහන්සේලා පිරිවරාගෙන ලංකාවට වැඩම කරපු බවත්, කෝණාගමන බුදුරජාණන් වහන්සේ එයින් මහරහතන් වහන්සේලා විශාල පිරිසක් ලංකාදීපේ තුළ නවත්තල තමයි ආයෙමත් දඹදිවට වැඩම කරේ පිරිසක් සමග. ඒවගේමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් ලංකාවට වැඩම කරපු බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ විතරක් නෙමේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ලංකාවේ බොහෝ පූජනීය ස්ථානවල සමාපත්තියට සමවැදිලා ලංකාවේ බොහෝ පිරිසකට ධර්මයේ දේශනා කරලා දඹදිවට වැඩම කරන්න පෙර තමන් සමග වැඩම කර 20000ක් මහරහතන් වහන්සේලාගෙන් කොටසක් මේ ලංකාදීපේ තුළ නැවැත්තුවා තථාගතයන් වහන්සේගේ ධර්මය මේ ලංකාදීපේ තුළ ව්‍යාප්ත කරන්න කියලා. නමුත් අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේදා 500ක් මහරහතන් වහන්සේලා සමග බුද්ධත්වයෙන් 8 වෙනි වර්ෂයේ ලංකාවට වැඩම කරාට උන්වහන්සේ බොහෝ ස්ථානවල සමාපත්තියට සමවැදිලා පූජනීයත්වයට පත් කරලා 500ක් මහරහතන් වහන්සේලා සමග ආයෙමත් දඹදිවට වැඩම කරාට කිසිම මහරහතන් වහන්සේ නමක් හෝ පිරිසක් මේ ලංකාදීපේ තුළ නැවැත්තුවේ නෑ ඒ ආපු පිරිස අතරි. මොකද බුදුරජාණන් වහන්සේ දැක්කා මේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු ඒ කාලය තුළ ධර්මයේ ව්‍යාප්ත කරන්න තියෙන පරිසරය මේ තිබ්බ සමාජ ක්‍රමයත් එක්ක අපහසු කාල පරිච්ඡේදයක්. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩම කරලා බොහෝ ස්ථාන පූජනීයත්වයට පත් කරා. උන්වහන්සේ දැනගෙන හිටියා තමන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගණනකට පසුව තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හැටියට අනාගතයේ පහළ වෙන මිහිඳු මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග ලංකාවට වැඩම කරලා තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලක් දෙරණ තුළ ව්‍යාප්ත කරනවා. අන්නේ සඳහා අවශ්‍ය පරිසරයේ සියල්ල ඇති කරලා ඒ පූජනීය පුණ්‍ය භූමි බුදුරජාණන් වහන්සේගේ සමාපatti සුවෙන් පූජනීයත්වයට පත් කරලයි
බුදුරජාණන් වහන්සේ දඹදිවට වැඩම කරේ. පිංගතුනී බුදුරජාණන් වහන්සේ ජියවමානව වැඩ සිටිද්දී. උන්වහන්සේ යම් රාත්‍රියක සියලු කෙලෙසුන් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත්වනාද. යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් සම්බුදු කෘත්‍ය අවසන් කළ පිරිනිවන් පා වදාලද. බුද්ධත්වයට පත්වෙලා වැඩ සිටිය අවුරුදු 45ක් තරම් ඒ කාල පරිච්චේදය තුළ බුදුමුවින් දේශනා කරපු ඒ උතුම් බුද්ධ දේශනා සියල්ල කටපාඩමින් දරාගෙන හිටිය ඒ මහරහත්තන් වහන්සේලා බොහෝ පිරිසක් අතරේ ආනන්ද මහරහත්තන් වහන්සේ කියන්නේ ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. උන්වහන්සේගේ මූලිකත්වයෙන් මහාකාශව මහරහත්තන් වහන්සේගේ මූලිකත්වයෙන් 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් අවසන් වෙනකොට පළවෙනි ධර්ම සංගායනාව සිදු වෙලා මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න බුද්ධ ශාසනය කියලා ධර්ම විනය ස්ථාපිත වීමක් සිද්ධ වුණා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 100ක් සම්පූර්ණ වෙන තැන කාලාසෝක රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සබ්බකාමී යස කියන මහරහතන් වහන්සේලා මුල් වෙලා මහරහතන් වහන්සේලා 700 නමක් සම්බන්ධ කරගෙන දෙවනි වතාවටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය විනය මේ ධර්ම කොටස් සියල්ල සංගායනා කරලා මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න බුද්ධ ශාසනය කියලා මේ බුද්ධ දේශනා සියල්ල සංගායනා කරලා ආයිමත් ස්ථාපිත කරන්නට යෙදුණා. පිංගතුනී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගණනකට පසුව තමයි තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණේ. මෙන්න මේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසුව ඇතිවෙච්ච ධර්ම ප්‍රචාරයේ ප්‍රතිඵලයක් හැටියටයි මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිසක් මේ ලංකාදීපයට ධර්ම ප්‍රචාරය පිණිස පිටත් කරලා යුවේ. මේ සිදුවීම ගැන අපි විස්තරාත්මකව අධ්‍යයනය කරගෙන යනකොට අපිට දකින්න ලැබෙනවා. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 200 ගණනාවක් යනකොට දඹදිව නොයෙක් විදිහේ සතුරු ආක්‍රමණයන්ට රාජ්‍ය ගණනාවක් ලක් වෙලා තිබ්බ වෙලාවේ චන්ද්‍රගුප්ත කියලා මේ රජ පරම්පරාවක හිටපු අශෝක කියන කුමාරයා සේනා සංවිධානය කරලා විශාල යුද්ධයක් කරලා මුළු දඹදිව් තලයම එක්සේසත් කරලා තමන්ගේ රාජ්‍ය ප්‍රදේශ තවත් ව්‍යාප්ත කරලා අධිරාජ්‍යයක් බවට පත් කරගත්. මේ යුද්ධය නිසා විශාල පිරිසක් මරණයට පත් වුණා. මේ මරණයට පත්වීම නිසා ධර්මාශෝක රජතුමා බොහෝ දෙනෙක් හැඳින්වේ මේ යුද්ධයට බරවෙච්ච කෙනෙක් නිසා බොහොම දරුණු කෙනෙක්. මේ කෙනානං චණ්ඩාශෝක කියලා බොහෝ දෙනෙක් අර යුද්ධයට බරවෙච්ච චරිතයක් නිසා බොහෝ දෙනා චණ්ඩාශෝක නමින් හඳුන්වන්න පටන්ගත්. නමුත් මේ රජතුමා තමන් අතින් වෙච්ච මනුස්ස ඝාතනයන් ගැන නිතර පසුතැවිල්ලෙන් හිටියේ. දවසක් සඳලු තලෙන් බලාගෙන ඉන්නකොට නගරයේ දිහා මේ නගරයේ වීදියක පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් කියලා දැනගත්තේ නැහැ. බොහෝම සාන්ත ඉරියව් ඇති සාමණේර හාමුදුරුව කෙනෙක් පොඩි හාමුදුරු නමක් ඊටාම සාන්ත ඉරියව්වකින් මේ නගරේ වැඩම කරනවා බලාගෙන හිටියා. රජතුමාගේ හිත පැහැදුනා. ඉක්මනට රාජකීය සේවකයන් ඒ පිරිසක් පිටත් කරලා ඇරියා අන්න අර වැඩම කරන හාමුදුරුවන්ව මේ මාලිගාවට එක්කරගෙන එන්න. උන්වහන්සේ මාලිගාවට එක්කරගෙන ආවා. පුංචි හාමුදුරු නමක් බොහෝම සාන්ත ඉරියව් ඇති කෙනෙක්. රජතුමා බොහෝම ගෞරවයෙන් උන්වහන්සේට ගරු සත්කාර දක්වලා වන්දනාමාන කරලා ඉල්ලීමක් කරා ස්වාමීනි ඔබ වහන්සේ කැමති තැනකින් වැඩ ඉන්න. මේ පුංචි සාමණේර මහරහතන් වහන්සේ උන්වහන්සේගේ නම නීක්‍රෝධ උන්වහන්සේ කල්පනා කරා තමන්ට සුදුසුම තැන තමයි මේ සිංහාසනේ. රජතුමාගේ සිංහාසනයේ උඩින් බොහෝම අමාරුවෙන් වුණත් පුංචි කෙනෙක් අවුරුදු 7ක් වයස ඇති මේ නීක්‍රෝධ නම් වූ සාමණේර මහරහතන් වහන්සේ අර සිංහාසනයේ මත වැඩ සිටියා. ඒ වෙලාවේ රජතුමාට හිතෙන්නේ නැති මගේ මුළු රාජ්‍යෙම මේ සාමණේර ස්වාමීන් වහන්සේ අල්ලගත්තා නේද කියන හැඟීමක් ඇති වෙන්නට ඇති.
රජතුමා බොහොම ගෞරවයෙන් ස්වාමීනී මට ධර්මයක් දේශනා කරන්න කියලා ඉල්ලීමක් කරා. ඒ වෙලාවේ මේ නීග්‍රෝධ මහරහතන් වහන්සේ ධම්මපදයේ අප්පමාද වර්ගයේ මුල් කරගෙන පින්වතුනි ධම්මපදයේ අප්පමාද වර්ගයේ තුල අප්‍රමාදීව කෙනෙක් ධර්මාවබෝධය කරා යන ආකාරය ගැන ගාථා 20ක් පමණ සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ ගාථාවල අර්ථ උපයෝගී කරගෙන ධම්මපදයේ අප්පමාද වර්ගයේ ධර්මයේ දේශනා කරා. මේ දේශනාව අවසන් වෙනකොට රජතුමා පුදුමාකාර පැහැදීමකට පත් වුණා. එදා මේ පුංචි නීග්‍රෝධ සාමණේර මහරහතන් වහන්සේගෙන් බණහලා මේ බොහොම දරුණු ගති ඇති චණ්ඩාශෝක රජතුමා තුනුරුවන් ගැන අප්‍රමාණ පැහැදීමක් ඇති කරගෙන ධර්මාශෝක රජ කෙනෙක් බවට ධර්මයට මුල් තැන දෙන කෙනෙක් බවට පත් වුණේ අන්නේ ධර්ම දේශනාවත් සමගයි තමන්ගේ ජීවිතය තුළ විශාල පෙරලියක් ඇති වුණේ. එදා ඉඳං රජතුමා මහරහතන් වහන්සේලා ගැන මේ බුද්ධ ශාසනය ඒ වෙනකොට වැඩ සිටිය ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේලා ගැන කරුණු හොයන්න පටන් ගත්තා. රජතුමාට දැනගන්න ලැබුණා ඒ වෙනකොට වැඩ ඉන්න ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ තමයි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ. උන්වහන්සේ බොහෝ දුර ඈත වනාන්තරයක මහරහතන් වහන්සේලා පිරිසක් සමග විවේකීව වැඩ සිටිනෝ. රජතුමා පණවිඩකරුවන් යවලා ගංගානං ගඟ දිගේ නැවක් සකස් කරලා උන්වහන්සේට වැඩම කරන්න පණවිඩකරුවන් පිටත් කරලා ඇරියා. රජතුමාගේ ඉල්ලීම මත මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ මේ නැවේ නැගලා තමන් රජතුමා රාජ්‍ය කරන මේ නගරයට පැමිණිච්ච වෙලාවේ රජතුමා කරවටක් වෙනකං වතුරට බැහැලා මේ මහරහතන් වහන්සේ අත් දෙකෙන් වඩා හිඳවාගෙන පැමිණිලා ගොඩින් උන්වහන්සේට ආසනයක් පනවල තිබුණා ගං යූරේ. ඒ මත වඩා හිඳවලා වන්දනා කරලා අහනවා ස්වාමීනී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් මම ප්‍රාතිහාරයක් දකින්න හරීම කැමති හරිම ආසයි කිව්වා. ඒ වෙලාවේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ රජතුමා දිහා බලලා අහනවා රජතුමනි ඔබ කැමති මේ මහ පොළොවේ කොටසක් රැලි රැලි වගේ සෙලවෙනවා දකින්නද මේ මහ පොළොවම කම්පා වෙනවා දකින්නද? රජතුමා කල්පනා කළා කිව්වා ස්වාමීනි අමාරු දෙයක් තියෙනවා නම් ඒ අමාරුම දේ මට කරලා පෙන්නන්න. මම හරීම ආසයි කීවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් එවැනි ඉරදිමේ ප්‍රාතිහාරයක් දකින්න. සුළු වෙලාවකින් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ සමාපත්තියට සමවැදිලා රජතුමාට අතදික් කරලා පෙන්වුව රජතුමනි අන්න අර හරිය බලන්න කියලා. බලනකොට මහා මුහුදේ රළ හමනවා වගේ පොළොව රැලි රැලි වගේ සෙලවෙනවා. රජතුමාගේ ඇඟ කිලි පොලාගෙන ගියා. ලොමු ඩැහැගත් රජතුමාට පුදුමාකාර නිම්හිම් නැති සතුටක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ තරං ඉර්දි බල සම්පන්න නම් ඒ බුදුරජාණන් වහන්සේ කොයි තරං ඉර්දි බල සම්පන්න කෙනෙක් වෙන්න ඇද්ද. ඒ වෙලාවේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේට වන්දනා කළ කෙනෙකු ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කොයි තරං ඉර්දි බල සම්පන්න කෙනෙක් වෙන්න ඇත්. මම දිවිහිමියෙක් බුදුරජාණන් වහන්සේවත් ධර්මයක් ශ්‍රාවක සංඝයාවත් සරණ යනවා. ස්වාමීනී බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්කන්ධ වශයෙන් කොච්චරක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කියන රජතුමනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්පූර්ණ ධර්මය 84000ක් හැටියට ස්කන්ධ වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වෙලාවේ ධර්මාශෝක රජතුමා කියනවා ස්වාමීනි එහෙමනම් ඒ ධර්මස්කන්ධ 84000ට මගේ මේ රාජ්‍ය පවතින මේ දඹදිව් තලයේ පුරා යොදුනක් පාසා විහෙර විහාර චෛත්‍ය ඉදි කරලා 84000ක් විහෙර විහාර මම ඉදි කරන්නම් කියලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඉදිරියේ ධර්මාශෝක රජතුමා කියා හිටියා. අන්න එහි ප්‍රතිඵලයක් හැටියට තමයි 84000ක් විහෙර විහාරස්ථාන ධර්මාශෝක රජතුමාගේ මූලිකත්වයෙන් එදා මේ දඹදිව් තලයේ පුරාම ඉදි කරන්නට යෙදුනේ. රජතුමා භික්ෂූන් වහන්සේලාට පුදුමාකාර විදිහේ සැප පහසුකම් ලබා දීලා ආරාම හදලා අශෝකාරාමේ නමින් විශාල ආරාමයක් සකස් කරලා
සංඝයාට පූජා කරන්නට යෙදුණා. ඒවගේම මෙවැනි කටයුතු කරගෙන යනකොට රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ආරාම සේනාසන ඉදි කරලා භික්‍ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විශාල වසයෙන් සිව් පසයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතුව සැප පහසුකන් ලබා දෙන්න පටන්ගත්. රජතුමා හැම වෙහෙර විහාරස්ථානයකටම සිව් පසේ පිළිබඳව ඔයා බලලා ඒ කටයුතු අංග සම්පූර්ණෝම ඉෂ්ට කරන්න කටයුතු කරා. මෙහෙම යනකොට අන්‍ය තීර්ථකයෝ කල්පනා කරන්න පටන්ගත්තා. දැන් රජතුමාගේ සම්පූර්ණ අනුග්‍රහය තියෙන්නේ මේ භික්‍ෂූන් වහන්සේලාට බුදු දහමේ හැසිරෙන අයට විතරයි. ඒ නිසා අපි මේ අන්‍ය තීර්ථකාගම්වල ඉන්නවට වැඩිය අපිත් සිවුරුදාගෙන මේ බුද්ධ ශාසනයට මැතුල්ලෙමු කියලා අන්‍ය තීර්ථකයන් විශාල පිරිසක් තනියම සිවුරු පොරෝගෙන හොරට සිවුරුදාගෙන මේ බුද්ධ ශාසනී ඇතුළට ඇතුල් වෙලා නොයෙක් ආරාම සෙනසුන් වලට පැමිණිලා භික්‍ෂූන් වහන්සේලා හැටියට බොරුවට පෙනීන්න පටන්ගත්තා අර ලැබෙන සිව් පසේට ගිජුවීම නිසා. මේක ප්‍රතිඵලය වුණේ කාලයක් යනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මී වේසයෙන් මේ ඇතුල් වෙච්ච අන්‍ය තීර්ථකයන් නොයෙක් විදිය මතවාද කියන්න පටන්ගත්. පිංහතුනි ධර්මාශෝක රජතුමාගේ පවා පුරුද්දක් තිබිලා තියෙනවා භික්‍ෂූන් වහන්සේ නමක් තමන්ගේ රජ මාලිගාවට වඩම්මල නිතර බුදුරජාණන් වහන්සේගේ ධර්මී ශ්‍රවණය කරනවා. රජතුමා බුද්ධිමත් කාලයක් යනකොට රජතුමාට මේ අහන්න ධර්ම දේශනාවලට අනුව රජතුමාට තේරුණා දැම් මේ වැඩම කරන භික්‍ෂූන් වහන්සේලා අතරි බොහෝ දෙනෙක් මේ කියන ධර්ම කරුණු එකින් එකට පරස්පර විරෝධී. එක්කෙනෙක් කියන මතයකට වඩා වෙනස් මතයක් ඊළඟට එන කෙනා ප්‍රකාශ කරනවා දේශනා කරනවා. රජතුමා කල්පනා කරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය එකක් වෙන්නට ඕන. ඇයි මේ එක භික්‍ෂූන් වහන්සේලා එක මත දරාගෙන ඉන්නේ. මෙන්න මේ ගැන හොයල බලන්න කටයුතු කරනකොට රජතුමාට දැනගන්න ලැබුණා මේ භික්‍ෂූන් වහන්සේලා අතරට විශාල පිරිසක් අන්‍ය තීර්ථකයන් ඇතුල් වෙලා ධර්මය සම්බන්ධෙන් විවිධ මත දරාගෙන ඉන්න පිරිසක් මේ අතර ඉන්නවා. ඒ අතර බොහෝ පිරිසක් අවුරුදු ගණනාවකින් පෝය කර්ම කරලා නෑ. මොග්ගලී පුත්තිස්ස මහරහත්තන් වහන්සේෝ මේ ගැන දැනුවත් කරපු වෙලාවේ උන්වහන්සේ මේ ගැන සොයා බලලා රජතුමාට කියා හිටිය රජතුමනි මේ සංඝ ශාසනය තුළ පිරිසිදු භාවයක් ඇති කරන්නට ඕන. බුද්ධ ශාසනයට විරුද්ධ මතවාද දරන විශාල පිරිසක් තනියම සිවුරු පොරෝගෙන භික්‍ෂූන් වහන්සේලා ලෙස බොරුවට සිවුරු දරාගෙන පෙනීඉදිමින් නොයෙක් මතවාද ප්‍රකාශ කරනවා. ඒ නිසා ධර්මයට එකඟ නැති මත තියෙන මේ පිරිස මේ ශාසනෙන් ඉවත් කරලා මේ ශාසනයේ පිරිසිදු කරලා ධර්මවිනය ස්ථාපිත කරන්නට ඕන. ඒ වෙලාවේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි රජතුමා පවායම් විනේ ගැන ලොකු හැදෑරීමක් කරලා මේ මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසනයට හානිකර මතවාද ඇති. ඒ නොයෙක් විදිය වැරදි මිත්‍යා මතවාද දැරූ පිරිස හොයල බලලා සිවුරු දරාගෙන හිටිය 60,000ක් අන්‍ය තීර්ථකයන්ව සිවුරු අරෝලා මේ බුද්ධ ශාසනයෙන් පිටත් කර ලැරිය. ඔවුන් බොරුවට සිවුරු පොරෝගෙන මේ පැවිද්දන් හැටියට ශාසනයට ඇතුල් වෙලා ධර්මය විකෘති කරමින් විනාශ කරමින් හිටපු පිරිසක්. මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි ප්‍රශ්න අහලා ධර්ම විනේ ගැන ඔවුන්ගේ මතය විමසගෙන යනකොට ඔවුන් බුද්ධ ශාස්ත්‍රනයට අයිති නැති. නොයෙක් වැරදි මිත්‍යා දෘෂ්ටික මතවාද ධර්න පිරිසක් බවට ඔප්පුනාට පස්සේ එවැනි 60,000ක් පිරිස හොයලා මේ බුද්ධ ශාසනයෙන් නෙරපලා සිවුරු අරෝලා ඒ අය පිටත් කර ලැරිය. ඊට පස්සේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහය යටතේ මේ බුද්ධ ශාසනයේ ආයමත් ස්ථාපිත කිරීම පිණිස ධර්ම සංගායනාවක් කළ යුතුයි කියන තීරණයට පැමිණිය. එදා තුන්වැනි ධර්ම සංගායනාව පිණිස මූලිකත්වය ගත්තේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ. එදා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් මහරහතන් වහන්සේලා 1000ක පිරිසක් තුන්වෙනි ධර්ම සංගායනාව සඳහා තෝරාගන්නට යෙදුණා. ධර්මාශෝක රජතුමා සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සපයලා දුන්නා.
එදා බුදුරජාණන් වහන්සේගේ ධර්මය විනේ අභිධර්මය කියන මේ සියලු බුද්ධ දේශනාවන් 84,000ක ධර්මස්කන්ධය ආයමත් වතාවක් ධර්ම සංගායනාවක් තුළ සංගායනා කරලා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් මාස 9ක් පුරා මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න බුද්ධ ශාසනය මෙන්න ශාස්ත්‍රූ ශාසනය කියලා මේ ධර්ම විනය ස්ථාපිත කරන්නට යෙදුණා. පින්වතුනි ඔන්න ඔය ආකාරයට තමයි තුන්වෙනි ධර්ම සංගායනාව සඳහා පසුබිම සකස් වෙලාවේ. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසුව ධර්මාශෝක රජතුමා තීරණය කරා මේ ධර්මයේ දඹදිව් තලයට පමණක් නොවෙයි. මේ ලෝකේ අනික් රටවලටත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පණවිඩේ ව්‍යාප්ත කළ හරින්නට ඕනෑ. අන්න එහි ප්‍රතිඵලයක් හැටියට ධර්ම ප්‍රචාරයේ පිණිස කණ්ඩායම් ගණනාවක් ත්‍රිපිටක ධාරී මේ ත්‍රිපිටකේ කටපාඩමින් දරාගෙන හිටිය ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේලා අතරින් පිරිස් තෝරලා නොයෙක් රටවල්වලට ධර්ම ප්‍රචාරයේ පිණිස පිටත් කරලා ඇරියා. අන්න එහි ප්‍රතිඵලයක් හැටියට තමයි ධර්මාශෝක රජතුමාගෙම එකම පුත්‍රරත්නයක් බවට පත්වෙච්ච මහින්ද කියන කුමාරයා එදා පැවිදි බවට පත්වෙලා අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුළත මුළු ත්‍රිපිටකයේම කටපාඩමින් දරාගෙන 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙලා හිටියේ. උන්වහන්සේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ ළඟ පැවිදි බවට පත් වුණා. ධර්මාශෝක රජතුමාගේ පූර්ණ අනුග්‍රහය යටතේ පින්වතුනි මේ සිදුවීම පවා ධර්මයේ සඳහන් වෙලා තියෙන ධර්ම ග්‍රන්ථවල රජතුමා 84000ක් විහෙර විහාරස්ථාන ඉදි කරලා 84000ක් විහෙර විහාරස්ථානවල එකම වෙසක් පුන් පොහෝ දවසක 13 වහන්සේලා තැන්පත් කරලා මේ සියල්ල විවෘත කරන්නට යෙදුනා. ලෝකවාසී බෞද්ධයන්ට වන්දනාමාන කරලා අප්‍රමාණ පින්දහම් රැස් කර ගැනීම පිණිස එදා 84000ක් විහෙර විහාරස්ථාන ඉදිකරපු ධර්මාශෝක රජතුමා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනී මම මගේ අනුග්‍රහය ඇතුව මේ දඹදිව් තලයේ යොදුනක් පාසා විහෙර විහාරස්ථාන ඉදිකරලා 84000ක් විහෙර විහාරස්ථාන ඉදිකරා මම දැන් බුද්ධ ශාසනයට අයිති කෙනෙක් මම බුද්ධ ශාසනයට ඥාතිකම් තියෙන කෙනෙක්ද කියලා රජතුමා අහනවා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේගෙන්. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ ධර්මාශෝක රජතුමාට කියන රජතුමනි ඔබ 84000ක් විහෙර විහාරස්ථාන හැදුවත් ඔබ බුද්ධ ශාසනයට ඥාතිකම් කියන කෙනෙක් බවට පත්වෙන්න නම් ඔබේම ලෙයින් ඉපදිච්ච දරුවෙක් මේ බුද්ධ ශාසනය තුළ පැවිදි කරන්න කීවා. ඒ කෙනාට ශාසනික දායාදේ ලබා දෙන්න. තමන්ගෙම ලෙයින් ඉපදිච්ච දරුවෙක් බුද්ධ ශාසනයට ඇතුල් කරන්න. අන්න එතකොටයි කීව ඔබට බුද්ධ ශාසනය තුළ ඥාතිකමක් ලැබෙන්. අන්නේ පණවිඩේට අනුව රජතුමා බොහෝම සතුටට පත්වෙලා එදා යුව රජකම් කරමින් හිටපු තමන්ගේ පුතා මිහිදු කුමාරයා මහින්ද නමින් යුව රජකම් කරපු මේ කුමාරයාගෙන් ගිහින් අහනවා පුතේ පැවිදි වෙන්න එහෙම කැමති නැද්ද? ඒ වෙලාවේ තමන්ට අවස්ථාවක් ලැබෙනකම් පැවිදි වෙන්න බොහෝම ආසාවෙන් හිටපු මේ මහින්ද කියන කුමාරයා සැනින් ඉදිරිපත් වුණා පැවිදි බවට පත්වෙන්න. අන්නේ අවස්ථාවේදී තමයි මේ යුව රජකම අතහැරලා පැවිදි බවට පත්වෙලා මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ යටතේ ධර්ම විනය හදාරලා ඒ ධර්මයේ දියුණු කරලා 이르දි බල සම්පන්න රහතන් වහන්සේ නමක් බවට පත් වුණා විතරක් නෙමෙයි. මේ ත්‍රිපිටක ධර්මය හොඳට අධ්‍යයනය කරලා මුළු ත්‍රිපිටකයේම කටපාඩමින් දරාගත්ත ධාරණය කරගත්ත මහරහතන් වහන්සේ නමක් හැටියටයි එදා මිහිදු මහරහතන් වහන්සේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසුව ලංකාදීපයට එවන්න තීරණය කරපු මේ ධර්ම ප්‍රචාරක කණ්ඩායමට නායකත්වය දෙමින් එදා පොසොන් පුන් පොහෝ දවසක මිහිදු මහරහතන් වහන්සේ සමග ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමණේර මහරහතන් වහන්සේත් ඒවගේම බණ්ඩුක නම් වූ උපාසකතුමා ඇතුළු මෙන්න මේ පිරිස දඹදිව් තලයේ ඉඳං අහසින් මිස්සක පව්වට වැඩම කරේ. පිංගතුනියේ දවසත් හරිම පුදුමාකාර දිනයක්. ධර්ම ප්‍රචාරයේ පිණිස මේ පිරිස පිටත් කරලා යවන්න තීරණය කරනකොට
ලංකාවේ රජකංකරේ දේවානම්පියතිස්ස රජතුමාගේ පිය රජතුමා මුටසීව කියන රජතුමා. මුටසීව රජතුමා ඒ වෙනකොට බොහෝම වයෝවෘද්ධව හිටපු කෙනෙක්. එවැනි රජ කෙනෙක්ගේ කාලයක් තුළ ලංකාවට පැමිණිලා ධර්ම ප්‍රචාරයේ පිණිස කටයුතු කරන්න සුදුසු කාල පරිච්චේදයක් නෙමේ. ඒ නිසා මුටසීව රජතුමාගේ මරණින් පසුව දේවානම්පියතිස්ස රජතුමා රජකමට පත්වෙන තෙක් ධර්ම ප්‍රචාරක පිරිස ටිකක් පමා වුණා. දේවානම්පියතිස්ස රජතුමා ලංකාවේ රජකමට පත් වනාට පස්සේ ධර්මාසෝක රජතුමා අමාත්‍යවරයෙක් අතේ සන්නසක් එවනවා ප්‍රිය නිරිඳුනි. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණා. මම බුදුන් දහම් සඟුන් කියන තුනුරුවන් තුළ පිහිටිය. නුඹත් තුනුරුවන් තුළ පිහිටලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත්වෙන්. නුබටත් ඒ ධර්ම දායාදය ලබා දෙන්න කටයුතු කරන්නම් කියලා මේ ධර්ම ප්‍රචාරයේ පිණිස පිරිසක් පිටත් කරලා එවන්න පණවිඩේ ඊට පෙර සන්දේශයකින් දැනුන්දීලා තිබුණ. එදා දේවානම්පියතිස්ස රජතුමා තමන්ගේ රාජකී අමාත්‍යවරු පිරිසක් සමඟ දඩේමේ ගිය වෙලාව. මිස්සක පව්ව කියන ප්‍රදේශයේ දඩයම් කරමින් ඉඳිද්දී. එදා නියමිත වෙලාවේ මිහිතු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිසත් අනාගාමී බණ්ඩුක උපාසකතුමත් අහසින් මිස්සක පව්වට වැඩම කරා. ඒ වෙලාවේ ඔබ කවුරුත් දන්නවා තිස්ස කියලා රජතුමාගේ නම කියලා මිහිදු මහරහත්තන් වහන්සේ මුවෙක් පසු පස දුන්නයි ඊතලයයි අමෝරාගෙන පන්නමින් හිටපු. මේ රජතුමාට කතා කරනකොට රජතුමා එක පාර්ට බැලුවේ මගේ නම කියලා මට කතා කරන්න කවුද මටත් වඩා ශේෂ්ඨ කෙනෙක් මේ භූමිය ඉන්න කියලා බලනකොට ඒ මිස්සක පව්වේ ගල් තලාව මත මහරහත්තන් වහන්සේලා පිරිසක් ඉන්න ආකාරය දැකලා අහනවා ස්වාමීනි ඔබහන්සේලා කවුද? ඒ වෙලාවෙ කියා හිටියා තමන් වහන්සේලා ධර්මාශෝක රජතුමාගේ මේ පිරිසත් හැටියට ධර්ම ප්‍රචාරයේ පිණිස පැමිණි පිරිසක් බව කියා හිටිය. ඒ වෙලාවේ අහනවා ස්වාමීනි ඔබහන්සේලා පැමිණියේ කොහොමද? අන්නේ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ දැනුම් දෙන රජතුමනි ගොඩබිමිනුත් නොවේ. මේ පොළොවෙන් ජලයෙන් පැමිණියා නොවේ අහසින් වැඩම කරා කියන පණවිඩේ මිහිඳු මහරහතන් වහන්සේ කියා හිටිය. එදා අඹ පැනේ ඥාති පැනේ ආදී මේ ප්‍රශ්නයන් විමසලා මිහිඳු මහරහතන් වහන්සේට වැටහුණා ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න තරම් හොඳ නුවණක් තියෙන කෙනෙක් මේ රජතුමා. අන්නේ වෙලාවේ රජතුමාට චූලහත්ති පදෝපම සූට්‍ර දේශනාවෙන් දහම් දෙසුවා. ඒ දේශනාව අවසන් වෙනකොට රජතුමා පුදුමාකාර පැහැදීමකට පත් වුණා. පිංහතුනේ චුල්ලහති පදෝපම සූට්‍ර දේශනාව සඳහන් වෙලා තියෙන්නේ. මේ වනාන්තරයේ ඉන්න හස්තිරාජයන් අතර ඒ හස්තියන්ගේ පියවර සටහන් අනුව යමින් ඇතුන් ගැන දන්න කෙනෙක් මේ වනාන්තරයේ ඉන්න මහා ශේෂ්ඨතම වූ විශාල හස්තිරාජයෙක්ව හඳුනගන්නවා වගේ. බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණයන් ගැන තේරුම් ගත්ත කෙනෙක් බුදු කෙනෙක්ව හඳුනාගන්න ආකාරයයි චුල්ලහති පදෝපම සූත්‍රයෙන් දේශනා කරත්. මෙන්න මේ චුල්ලහති පදෝපම සූත්‍ර දේශනාව අවසන් වෙනකොට රජතුමා බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන තුනුරුවන් ගැන අප්‍රමාණ පැහැදීමකට පත්වෙලා. රජතුමා වන්දනා කරලා ඉල්ලීමක් කරා ස්වාමීනි ඔබහන්සේලා මාත් සමගම මේ රාජකීය පිරිසත් සමගම අනුරාධපුරේ නගරයට වැඩම කරමු. ඔබහන්සේලාට අනුරාධපුර ඒ නගරේ තුළ වැඩ සිටින්න සියලු පහසුකම් අපි සලසන්න. එදා මිහිඳු මහරහතන් වහන්සේ කියා හිට රජතුමනි අද රාත්‍රී අපට යම් කාර්යයක් පැවරිලා තියෙනවා. හෙට උදෑසනින්ම නගරයට අපි වැඩම කරන්න. ඒ නිසා රජතුමාද යන්න කීව අපි හෙට දවසේ වැඩම කරන්න. ඒ වෙලාවෙ රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ පිරිසට පසුවදා දානයට වැඩම කරන ලෙස ආරාධනා කරලා පිටත් වෙලා ගියා උන්වහන්සේලාට අවශ්‍ය සියලු පහසුකම් සලසන අදහසින්. පිංහතුනී මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කරපු ක්‍රමවේදය ඉතාම ක්‍රමාණුකූල ක්‍රමවේදයක් යටතේ තමයි ලංකාව තුළ ඒ ධර්මය ව්‍යාප්ත කරන්නට යෙදුනේ.
බොහෝ වෙලාවට පොසොන් කාලේ එනකොට අපිට අහන්න ලැබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ල චුල්ලහති පදෝපම සූත්‍රය දේශනා කරා චුල්ලහති පදෝපම සූත්‍රය දේශනා කරා කියලා මේ එකම දේශනාවක් ගැන විතරයි නිතර අපි කතා කරන්න. නමුත් පිංගතුනේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළවෙනියටම රජතුමාට චුල්ලහති පදෝපම සූත්‍රය දේශනා කරා. එදා රාත්‍රී මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලා පිරිස මිස්සක පව්වේ රාත්‍රී නවා තැන්ගත්ත. ඒකට හේතුව තමයි මේ ලංකාව තුළ ධර්ම ප්‍රචාරය කිරීමට පෙර මේ ලංකා භූමි ඇසුරු කරගෙන ඉන්න යම් යම් දේවතා කොටස් ඉන්නවා උක්ෂ දේවතා පර්වත විමාන කරගත්ත කඳු විමාන කරගත් දේවතා කොටස් ඉන්නවා. ඊළඟට මේ භූමිය විමාන කරගෙන ඉන්න නොයෙක් යක්ෂයන් ආදී රාක්ෂ යක්ත ආදී නොයෙක් විදි අමනුෂ්‍ය කොටස් ඉන්නට පුළුවන්. මේ සියලු දෙනාගෙම හිත් මේ ධර්මය ගැන පහදවන්නට ඕන. එහෙම නැතුව ඒ අයගේ බාධාවක් මේ ධර්මය ව්‍යාප්ත කරගෙන යනකොට ඒ අයගේ බලපෑම් ඇතිවෙන්නට පුළුවන්. අන්නේ වෙලාවේ එදා රාත්‍රී මිහිඳු මහරහත්තන් වහන්සේ ඒ පිරිස අතර හිටිය සුමන සාමණේර මහරහත්තන් වහන්සේට ඉල්ලීමක් කරා මේ ලංකාදීපය පුරාම ඉන්න සියලු යක්ෂයන් අමනුස්්‍යයන් ආදී මේ පිරිසටත් භූමාට උක්ෂ පර්වත ආදිය විමාන කරගත් දෙවි දේවතාවුන් ආදී සියලු දෙවියන්ටත් ධර්මය ශ්‍රවණය කරන්න මිස්සක පව්වට පැමිණෙන්න කියලා ආරාධනයක් කරන්න කියලා. එදා බොහෝම ඉරදි බල සම්පන්න කෙනෙක් බවට පත්වෙලා හිටිය සුමන සාමණේර මහරහතන් වහන්සේ ඉර්දියෙන් ගෝසාාවක් හැටියට ආරාධනාවක් කරා සියලු දෙනාටම ධර්මය අහන්න මිස්සක පව්වට පැමිණෙත්වා කියලා උන්වහන්සේ ඉරදියෙන් ආරාධනාවක් කරා. ඒ වෙලාවේ මේ ලංකාදීපය ඇසුරු කරගෙන හිටියේ අමනුස්ස කොටස් දේවතා කොටස් සාදී සියලු දෙනා මිස්සක පව්වට එකතුනාට පස්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දෙවනි දේශනාව පැවැත්වී අන්නේ දේවතා පිරිස්සොලට සමචිත්ත පරියාය කියන සූට්‍ර දේශනාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ ඒ සියලු දෙවිවරුන්ට දහම් දෙසන්නට යෙදුණා. ඒ වගේ අමනුෂ්‍ය කොටස් දෙවියන් දෙවි දේවතාවුන් භූමාටු දෙවියන් උක්ෂ පර්වත විමාන කරගත් මේ සියලු දෙවි දේවතාවුන්ට සමචිත්ත පරියාය සූට්‍ර දේශනාව දේශනා කරා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ දේශනා කරපු දෙවනි දේශනාව සමචිත්ත පරියාය සූත්‍රය. පසුවදා උදෑසන මේ මහරහතන් වහන්සේලා පිරිසත් සමග මිස්සක පව්වඉදං අහසින් අනුරාධපුරේ රාජ මාලිගාව ඉදිරියට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ පිරිස වැඩම කරා. එදා රජතුමා තමන්ගේ මාලිගාවේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලාට දානය සූදානන් කරලා තිබුණා. එදා මාලිගාවට වැඩම කරාට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ඉත්තිය උත්තිය සම්බල බද්ධශාලාදී මේ මහරහතන් වහන්සේලාට රජමාලිගාව තුළදි දානයේ පිරිනමන්නට යෙදුණා. මේ දානය වළඳල අවසන් වනාට පස්සේ රජතුමාගේ බිසෝවරු අනුලා බිසෝ ප්‍රධාන බිසෝවරු විශාල පිරිසක් ධර්මය ශ්‍රවණය කරන්න ඇවිල්ලා වාඩි වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ඒ පිරිසට දේශනා කරේ පේතවත්තු විමානවත්තු ඇසුරෙන් ධර්ම දේශනාවක් පැවැත්තුවා. පිංගතුනි පේතවත්තු කියලා කියන්නේ කෙනෙක් අකුසල් කරලා නොයෙක් පාපී ජීවිත ගත කරලා මරණින් මත්තේ නොයෙක් විදි අමනුස්්‍යයන් පෙරේතයන් වෙලා ඉපදිලා හිටපු අයගේ ජීවිත කතා. මෙවැනි කතා සිය ගණනක් පේතවත්තු නම් වූ ධර්ම ග්‍රන්ථය තුළ සඳහන් වෙලා තියෙනවා. ඒවගේමයි විමානවත්තු කියලා කියන්නේ පින්දහම් කරලා දිව්‍යලෝක ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා. මුගලන් මහරහත්තන් වහන්සේ වගේ මහරහත්තන් වහන්සේලා ඉරදි බල සම්පන්න දිව්‍යලෝකවලට වැඩම කර හැකි රහතන් වහන්සේලා දෙව්ලෝට වැඩම කරාට පස්සේ දෙවිවරුන්ගෙන් අහනවා පින්වත් දෙවිය පින්වත් දෙව්දුව මෙවැනි දිවිය සැප සම්පත් ලබන්නේ මොනවගේ පිනක් කරලද. අන්නේ වෙලාවෙ දෙවියන් ඒ දිව්‍යාංගනාවන් දෙවිවරු ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි අපි මනුස්ස ලෝකෙ කලින් හිටපු පිරිසක් අපි මෙන්න මේ වගේ පින් දහම් කරලයි දිවිය ලෝක ඉපදුනේ. අන්නේ වගේ දෙවිවරුන්ගේ එවැනි පින්දහම් පිළිබඳ රැස්කරගත්ත තොරතුරු. බොහෝ වෙලාවට මුගලන් මහරහත්තන් වහන්සේ දිවිය ලෝකවලට වැඩම කරලා මේ හොයාගෙනාපු විස්තර කතා ඇතුළත් දේශනා ගණනාවක් විමානවත්තු නම් වූ ධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙනවා.
මෙන්න මේ පේතවත්තු විමානවත්තු ඇසුරු කරගෙන ලංකාවට වැඩම කරලා දෙවනි දවසේ අනුලා බිසෝ ප්‍රධාන මේ බිසෝවරුන්ට මිහිදු මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නට යෙදුණා. පේතවත්තු විමානවත්තු ඇසුරෙන් ධර්මයේ දේශනා කරලා ඒ විතරක් නෙමේ සච්ච සංයුක්තේ චතුරාරි සත්‍ය ඇතුළත් දේශනා ගණනාවත් තියෙනවා සංයුත්ත නිකායේ සච්ච සංයුක්තේ තුළ. සච්ච සංයුත්තේ සඳහන් වෙන්නේ චතුරාරි සත්‍ය ගැන ඇතුළත් දේශන සමූහයක්. අන්නේ සච්ච සංයුක්තයේ මුල් කරගෙන මිහිදු මහරහතන් වහන්සේ මේ අන්තපුරේ හිටපු බිසවවරුන්ට ධර්මයේ දේශනා කරපු බව සඳහන් වෙනවා. පින්වතුනි මෙන්න මේ විදිහට තමයි මිහිදු මහරහතන් වහන්සේ වැඩම කරලා දෙවනි දවසේ ධර්මප්‍රචාර කටයුතු සිදු කරේ. එතනින් පස්සේ දේවානම්පියතිස්ස රජතුමා මිහිදු මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි නගරවාසීන්ට මේ ලංකාදීපේ ඉන්න රටවැසියන්ට ධර්මයේ ශ්‍රවණය කිරීම පිණිස පහසුකන් සලසන්න කටයුතු සූදානන් කරා. රජතුමා මොකද කරේ එදා අඩබෙර කරුවන් ලවා තමයි බණහන්ඩ එන්න කියන පණවිඩේ දැනුම් දුන්නේ. රජතුමාගේ ඇත්ගාල තිබුණේ ජෝතිය වනේ නමින් හඳුන්නපු භූමිය තුළ. අද අපිට අනුරාධපුර මහමෙවුනා පුුණ්‍ය භූමිය තුළ ජේතවනාරාමේ නමින් මේ විශාල චෛත්‍යරාජාණන් වහන්සේ ඉදිවෙලා තියෙන්නේ එදා මිහිදු මහරහතන් වහන්සේ දහම් දෙසපු ජෝතිය වනේ නමින් හඳුන්නපු රජතුමාගේ ඇත්ගාල පිහිටි මේ භූමිය. දේවානම්පියතිස්ස රජතුමා තමන්ගේ ඇත්ගාල හිටපු ඇතුන් ටික එතනින් ඉවත් කරලා ඒ භූමිය සුද්ධ පවිත්‍ර කරලා මිහිදු මහරහතන් වහන්සේට දහම් දෙසන්න සුදුසු ඉතා මනරම් මණ්ඩපයක් සකස් කරා. රජතුමා බෙරකරුවන් ලවා නගරේ ගම් නියම් ගම් පුරා අඩබෙරකරුවන් පිටත් කර ඇරියා අසව් අසව්. අසවල් දවසේ මෙන්න මේ වේලාවට රජතුමාගේ ඇත්ගාල පිහිටි ජෝතිය වනේට ධර්මය අසන්න පැමිණෙව් කියලා අඩබෙරකරුවන් රාජ නියෝගයේ පිට අඩබෙර ගහන්නට යෙදුණා. රජතුමාගේ නියෝගයක් අඩබෙරකරුවන් ගම් නියම් ගම් පුරා ගිහිල් අඩබෙර ගැහුවට පස්සේ රාජ නියෝගයේ පිට දහස් සංඛ්‍යාත් පිරිසක් එදා රජතුමාගේ ඇත්ගාල පිහිටි ජෝතිය වනයට එකතුනා. මිහිදු මහරහතන් වහන්සේට දහම් දෙසන්න රජතුමා රාජ්‍ය අනුග්‍රහය ඇතුව මේ නගරවාසීන්ට ධර්මයේ දේශනා කරන්න අවස්ථාව සලසල දුන්නා. පින්වතුනි මිහිදු මහරහතන් වහන්සේ ලාංකිකයන්ට දේශනා කරපු පළවෙනිම දේශනාව තමයි දේවදූත සූත්‍රය. මජ්ජිම නිකායට අයිති දේවදූත සූත්‍රය තුළ සඳහන් වෙලා තියෙන්නේ අකුසල් කරගත්ත කෙනෙක් තමන්ගේ සිතෙන් කයෙන් වචනයෙන් පාපී අකුසල් කරගෙන නිරේට වැටිච්ච කෙනෙක් නිරේ තුළද විදින දුක්ග හැට ටික සඳහන් වෙන්නේ දේවදූත සූත්‍රය තුළ. දේවදූත සූත්‍රයේ සඳහන් වෙනවා නිරේ ඉපදිච්ච කෙනෙක් නිරේන් නිරේට දුක්විදින ආකාරය කල්ප ගණනක් නිරේ විදින දුක් ගැහැට ගැන සඳහන් වෙන්න දේවදූත සූත්‍රයේ. මෙන්න මේ දේශනාව තමයි දෙවනි දවසි දේශනා කරේ. සාමාන්‍ය මනුස්සයන්ට දේශනා කරපු දේශනාව. එතනින් පස්සේ දවසගානි ජෝතිය වනේ මේ ඇත්ගාල පිහිටි භූමියට පිරිස රැස්වුනා මිහිදු මහරහතන් වහන්සේගෙන් බණහන්. උන්වහන්සේ අප්පමාද සූත්‍රයේ කජ්ජනීය සූත්‍රයේ එවැනි දේශනා ධම්ම චක්කා පවත්වන සූත්‍රයේ ඒවගේම අප්පමාද වර්ගයේ අනමතග්ග සංයුක්තේ වැනි දේශන සමූහයක් ඇසුරෙන් දවස ගානි ධර්ම දේශනා කරන්නට යෙදුණා. පින්වතුනි මිහිදු මහරහතන් වහන්සේ පළවෙනි මාසය තුළ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා 100 ගණනාවක් ඇතුළත් කරගනිමින් ධර්මයේ දේශනා කරා. ඒ දේශනා සියල්ල මහාවංසේ නම් වූ මේ ග්‍රන්ථය තුළ ඉතා පිළිවලට සඳහන් වෙලා තියෙනවා මිහිදු මහරහතන් වහන්සේ කරපු දේශන සමූහය. එතකොට අපි තේරුම් ගන්නට ඕන මිහිදු මහරහතන් වහන්සේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ල මේ චූලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරා කියන කාරණය පමණයි. නමුත් මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළවෙනියටම රජතුමාට චූලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරා. ඒක සත්‍යයක්. නමුත් එදා රාත්‍රී රජතුමා මේ දේශනාව කරලා අවසන් වෙලා මේ ලංකාව ඇසුරු කරගෙන හිටිය සියලු දෙවි දේවතාවුන් ආදී අමනුෂ්‍යයන් එක් රැස් කරලා සමචිත්ත පරියාය සූත්‍රයේ මිහිදු මහරහතන් වහන්සේ දහම් දෙසුවා.
දෙවනි දවසේ රජමාලිගාවට දානයට වැඩම කරපු මිහිඳු මහරහතන් වහන්සේ අනුලාභිසෝ ප්‍රධාන මේ බිසෝවරුන්ට පේතවත්තු විමානවත්තු ඇසුරෙනුත් සච්ච සංයුක්තය ඇසුරෙනුත් ධර්මයේ දේශනා කරා. එතනින් පස්සේ සාමාන්‍ය රටවැසියන්ට ධර්ම දේශනා කරන්න අවස්ථාව සැලසුනාට පසුව පළවෙනිම දේශනාව හැටියට සාමාන්‍ය මනුස්සයන්ට දේශනා කරපු දේශනාව තමයි දේවදූත සූත්‍රය. ඒවගේම කජ්ජනීය සූත්‍රය, අනමතග්ග සංයුක්තයේ, අප්පමාද සූත්‍රයේ, ධම්මචක්ක පවත්වන සූත්‍රය, මෙවැනි සූත්‍ර දේශනා ඇසුරු කරමින් මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරා. පිංවතුනි, ඒකේ ප්‍රතිඵලය තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළවෙනි මාසේ අවසන් වෙනකොට උන්වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරපු පිරිස අතරේ ජෝතිය වනයේට පැමිණිලා මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණහපු මේ ශ්‍රී ලාංකීය පිරිස අතරින් 60 දෙනමක් ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ අරහත්වයට පත් වුණා. පළවෙනි මාසේ අවසන් වෙනකොට වස් කාලය උදා වුණා. මිහිඳු මහරහතන් වහන්සේ වස් කාලය ගැන වස් වැසීම පිළිබඳ වස් සූපනායකක් කන්දකේ දේශනා කරන්නට යෙදුණා. එතනින් පසුව රජතුමා ඉක්මනට ඉදිරිපත් වෙලා මේ මහරහතන් වහන්සේලාට වැඩ සිටින්න මිහින්තලේ ප්‍රදේශයේ ගල්ලෙන් 68ක් කරවලා උන්වහන්සේලාට වස් කාලේ වැඩ ඉන්න අවස්ථාව සලසලා දුන්නා. ඒ පළවෙනි මාසය තුල රහත් වෙච්ච රහතන් වහන්සේලා 60 දෙනමයි. ඉන්දියාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ සමග වැඩම කරපු රහතන් වහන්සේලා 6 නමත් සමග ඔක්කොම 68 නමක් පළවෙනි වස් කාලයේ තුල ගල්ලෙන් 68ක වස් සමාදන් වෙලා මිහින්තලේ ප්‍රදේශයේ පළවෙනි වස් කාලය ගත කරා. ඒ ගල්ලෙන් තමයි අද අපි 860 ලෙන් කියලා හඳුන්වන්නේ මේ ගල්ලෙන් කීපේ. පළවෙනි වස් කාලේ අවසන් වෙලා සිදුවෙච්ච බොහෝම ලස්සන සිදුවීමක් සඳහන් වෙනවා ධර්මයේ. මිහිඳු මහරහතන් වහන්සේ පළවෙනි වස් කාලේ අවසන් වෙලා දේවානම්පියතිස්ස රජතුමාට කියා හිටිය, රජතුමනි, අපි දැන් ලංකාවට පැමිණිලා බොහෝ කාලයක් වෙනවා. අපේ ශාස්ත්‍රූන් වහන්සේව අපිට දැක ගන්න බැරි වුණා. අපේ ශාස්ත්‍රූන් වහන්සේට අපිට වන්දනා කරන්න බොහෝ කාලයකින් බැරි වුණා. ඒ නිසා අපි දඹදිවට යා යුතුයි. දේවානම්පියතිස්ස රජතුමා අහනවා, ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් බොහෝ කාලයක් වෙනව නේද? ඔබ වහන්සේ මේක මට කියා හිටියා නේද? ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු බව සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාට උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා දඹදිව් තලයේ වැඩ ඉන්නවා. ඒ ශාරීරික ධාතුන් වහන්සේලා දැකීම ජීවමාන බුදුරජාණන් වහන්සේව දැක්කා හා සමානයි. ශාරීරික ධාතුන් වහන්සේලාට වන්දනාමාන කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළා හා සමානයි. අන්නේ වෙලාවේ දේවානම්පියතිස්ස රජතුමාට වැටහුණා, මිහිඳු මහරහතන් වහන්සේ මේ කියා හිටින්නේ ඒ ධාතුන් වහන්සේලා වඩම්මලා මේ ලංකාදීපේ තුලත් ධාතු තැන්පත් පූජනීය චෛත්‍ය ඉදි කරන්න කියන පණවිඩයයි. රජතුමා කියා හිටිය, ස්වාමීනි, ඒ ධාතුන් වහන්සේලා මගේ රාජ්‍යයටත් මේ ලංකාදීපේටත් වඩම්මලා දෙන්න. මම ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කළ පූජනීය චෛත්‍ය ඉදි කරන්න. අන්නේ ඉල්ලීම මත තමයි සුමන සාමණේරයන් වහන්සේව පිටත් කරලා ඇරලා දිව්‍ය ලෝකයේ සිළුමිණි මහා සෑය තුල සක්‍ර දෙවියන් විසින් තැන්පත් කරලා දෙවියන් වන්දනාමාන කරපු බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේව ලංකාදීපේට ඉල්ලගෙන පැමිණියා. ඒ වගේම ධර්මාශෝක රජතුමා ලවා බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුන් වහන්සේට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා සුමන සාමණේරයන් වහන්සේ ලවා ලංකාවට එවපු බව සඳහන් වෙනවා. ධර්මාශෝක රජතුමා මේ පාත්‍රයට ධාතුන් වහන්සේලා පුරවලා සුමන සාමණේරයන් වහන්සේගේ අතට දීලා කියා හිටියා, ස්වාමීනි, දේවානම්පියතිස්ස රජතුමාට කියන්න කිව්වා, මම ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මේ දඹදිව යොදුනක් පාසා 84000ක් විහෙර විහාර ඉදි කරා. මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ලංකාද්වීපයේ තුලත් යොදුනක් පාසා විහෙර විහාරස්ථාන ඉදි කරන්නේයි කියලා බුදුරජාණන් වහන්සේ දානේ වළඳපු පාත්‍රයට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා සුමන සාමණේර මහරහතන් වහන්සේ අතේ ලංකාවට එවපු බව සඳහන් වෙනවා. මෙන්න මේ ධාතුන් වහන්සේලා ලැබීමෙන් පසුව තමයි දිව්‍ය ලෝකයෙන් වැඩමගෙන පැමිණිච්ච
දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරලා මිහිදු මහරහත්තන් වහන්සේගේ වැඩමවීමෙන් පසුව ඉදිවෙච්ච ප්‍රථම චෛත්‍යරාජාණන් වහන්සේ තමයි අනුරාධපුරේ ථූපාරාම චෛත්‍යරාජාණන් වහන්සේ. එතනින් පසුව ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා බොහෝ චෛත්‍ය ලංකාව ඉදි වුණා. මිහිදු මහරහතන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයේ ප්‍රතිඵල හැටියට දහස් ගණන් මහරහතන් වහන්සේලා මේ ලංකාදීපේ තුළ පහළ වුණා. පිංගුතුනි, මිහිදු මහරහතන් වහන්සේ සිංහල ලංකාවේ පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය පාලියෙන් කටපාඩම් කරවලා ඒකේ අර්ථ විස්තර සිංහලෙන් ඉගැන්නවා. ඒ අර්ථ විස්තර තමයි අපි සීහල අට්ට කතාව එල් අටුවාව නමින් හඳුන්වන්නේ. ලංකාවේ වැඩහිටිය මහරහතන් වහන්සේලා පාලියෙන් බුද්ධ දේශනා කටපාඩම් කරමින් සිංහලෙන් අර්ථ විස්තර කටපාඩම් කරමින් මේ ධර්ම විනය රැකගත්තා. ඒ නිසා අදටත් අපිට මිහිදු මහරහත්තන් වහන්සේ ලංකාවට වැඩමවීමේ ප්‍රතිඵලයක් හැටියට බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ධර්මස්කන්ධය වන 84,000ක් ධර්මස්කන්ධයම අද මේ ලක් දෙරණ තුළ භික්ෂූන් වහන්සේලා මුඛ පරම්පරාවෙන් ආරක්ෂා කරගෙන පැමිණිලා එදා වලගම්බා රජතුමාගේ කාලයේදී මාතලේ අලුවිහාරයට එකතු වෙච්ච 500ක් මහරහතන් වහන්සේලා විසින් ඒ 84,000ක ධර්මස්කන්ධයේ ග්‍රන්ථාරූඪ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අද අපිට ඉතා පිරිසිදුව මේ ධර්මයේ විනය අභිධර්මයේ කියන මේ ත්‍රිපිටක ධර්මයේ තුල 84,000ක ධර්මස්කන්ධය ලැබිලා තියෙනවා. එහෙමනම් පින්වතුනි, අපි හැමදෙනාම අප්‍රමාදීව උත්සාහ ගන්නට ඕනේ. මිහිදු මහරහතන් වහන්සේගේ දායකයක් හැටියට අද අපිට ලැබිච්ච මේ උතුම් ධර්මයේ දියුණු කරගෙන මමත් අප්‍රමාදීව ධර්මයේම අවබෝධ කරගන්න කෙනෙක් බවට පත්වෙනවා කියන අදිෂ්ඨානයෙන් අපි හැමදෙනාම මේ බුද්ධ ශාසනයේම අප්‍රමාදීම ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් මහන්සියක් ගමු. පින්වතුනි, අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ පන්නිපිටිය ඇරවුවල සමගි මාවත අංක 553න් 10 S නිවසේ පදිංචි ජානිත ජීවන්ත හා භාග්‍යා තිලිනි යන අය. ඒ අයගේ අරමුණ තමයි දෙමව්පියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේමයි දායකත්වයෙන් සම්බන්ධ වෙන මහර කඩවත දලුපිටිය පාර මිහිඳු මාවතේ අංක 135න් එක නිවසේ පදිංචි ක්‍රිෂාන් ප්‍රනාන්දු සහ රන්දිමා නවරත්න කියන අයගේ අරමුණ තමයි ජූනි මාස උපන්දිනයේ සමරන සුජාතා ඉදිරිවීර, ඒ වගේම ක්‍රිෂාන් ප්‍රනාන්දු රන්දිමා නවරත්න යන අයට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා, නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාද රැකවරණය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් පවුලේ මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරලා ඒ අයගේ සසර ජීවිත සැපවත් වේවා කියලා පින් අනුමෝදන් කිරීම. ඒ වගේමයි දිඹුලන දඹගහපිටිය JM ලොකුමැණිකා මහත්මිය සහ ලීලාවතී මහත්මිය, මේ අයගේ අරමුණු තමයි ලොකුමැණිකා මහත්මියගේ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, පුංචි බණ්ඩා ස්වාමි පුරුෂයාට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම අම්පාර සිරිසේන පුතා, පියසේන බෑනා, වීරසිංහ මුණුබුරා, ඉන්ද්‍රලතා සහ දෙමාපියන් ඇතුළු මිය පරලොව ගිය සියලුම සංසාරික ඥාතීන් සිහිපත් කරලා ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකෙන් අත මිදේවා කියලා ඒ අයට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව ඉන්න හැම දෙනාටමත් දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ඒ අයගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේමයි අද මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයෙන් සම්බන්ධ වෙන හෝමාගම කිරිවත්තුඩුව අංක 147 නිවසේ පදිංචි ලීලාවතී සමරතුංග මහත්මියගේ බලාපොරොත්තු වෙන්නේ මැයි 1 වෙනි දිනට 89 වෙනි උපන්දිනයේ යෙදුණු ලීලාවතී සමරතුංග මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාද රැකවරණේ උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනා. ඒ වගේම පරලෝ සැපත් ස්වාමි පුරුෂයාණන් වන AD චාර්ලිස් මහතාටත්, අනුර කිත්සිරි ප්‍රේමදාස යන බෑනාවරුන්ටත්
පින් අනුමෝදන් කිරීම. ඒ වගේ මැයි මාස 27 වෙනි දිනට පළවෙනි උපන්දිනයේ සැමරූ කේශාල් නෙත්වර ඒ පුතණුවන්ට ඒ වගේම විහංගි චතුම්යා දියණියට සුබ උපන්දිනයක් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයේ ඒ පින්වත් දරුවන්ට සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයක් උසස් අධ්‍යාපනයේ යෙදී සිටින ප්‍රශිනි අයේෂ සහ අරෝෂ යන මුණුබුරු මිනිබිරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් පවුලේ හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනා. එමනම් කල්පනා කරගන්න ඔබ සියලු දෙනාමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් ඔබ හැම දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වේවා සුවපත් වේවා. වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා එයාට පින් දෙන්න. ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනාම සුජීවත්ව ඉන්න පවුල්වල හැම දෙනාමත් net කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ ධර්ම දානමේ මහා පිනෙම්ම ඔබ හැම දෙනාටම උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අයිබෝවන් හැම දිනාටම අපි නැවතත් සූදානම් වෙනවා ඉරිදා සිටනේ දසපුව ධර්ම දේශනාවෙන් අනතුරුව සදහම් සාකච්ඡාවට ප්‍රවේශ වන්නට. අද මේ සදහම් සාකච්ඡාව ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ සිට ඉදිකොට තිබෙන විශේෂ ජංගම මැදිරියේ සිටයි සජීවීව අපි මෙලෙසින් ඔබට සමීප කරවන්නේ. එහිදී සිහිපත් කරන්නට ඕන අතිවිශාල පිරිසක් මේ වන විටත් මේ භූමි භාගයට එක රාශිය වී සිටින්නේ ඒ රුහුණු මහා පොසොන් පෙරහැර දැක බලා ගැනීම යටියෙන්. ඒ වගේම මේ නේත්‍රාලෝක පොසොන් උදානයටයි මේ හැමදෙනාම එකතු වෙලා සිටින්නේ. එවන් මොහොතක සජීවී වැඩසටහනක් ධර්ම සාකච්ඡාවක් නෙත් රේඩියෝවේ පවත්වන්නේ කෙසේද කියන කාරණයක් දැන කියා ගන්නට මේ ප්‍රදේශයේ ඇත්තන්ට නැත්නම් මේ භූමියට ඒක රාශිය වී සිටින බොහෝ දෙනාට ඉඩ අවකාශ උදා වෙනවා. අපේ ධර්ම සාකච්ඡාවට ප්‍රවේශ වන තැන බොහොම ගෞරවයෙන් නමස්කාර පූරකව නැවතත් අද වැඩසටහන වෙනුවෙන් පිළිගනු ලබනවා ශ්‍රී ඥානාදීප ජනහිත ජාත්‍යන්තර පදනමේ නිර්මාතෘ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජනීය ගලිකමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේව උන්වහන්සේ වැඩම කොට සිටින්නේ. අවසර ස්වාමීන් වහන්සේ. ඔව් අරුණ. අපේ සාකච්ඡා කලේ ධර්ම දේශනාව තුළදී අපේ හාමුදුරුවෝ පැහැදිලි කරමින් සිටියේ මේ මහින්දාගමනය පිළිබඳව. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලංකා ධරණී තලයට ලැබුණු ඒ ඉතිහාසයේ තිබෙනා වූ විශේෂ කාරණා පිළිබඳවයි ඔබ වහන්සේ පැහැදිලි කරමින් සිටියේ. හම්තුනේ සාකච්ඡාවට ප්‍රවේශය ගනිමු. අපි දන්නවා එදා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියායින් පසුව මුලින්ම චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරලා ඊට පස්සේ සමචිත්ත පරියාය සූත්‍රය තමයි දේශනා කරන්නට යෙදුනේ. ඒ වගේම ඊට පසුව තවත් සූත්‍ර දේශනා කිහිපයක් මේ පුදබිමේ සිට අපි අපේ හාමුදුරන් වහන්සේගේ ධර්ම සාකච්ඡාව තුළදී පැහැදිලි කරගන්නට පුළුවන් වේවිදා මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනා අතර පේතවත්තු විමානවත්තු පිළිබඳව කර දේශනා, ඒ වගේම දේවදූත සූත්‍රය ඇසුරෙන් කළ දේශනා, මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමග මුලින්ම සිදුවුණු දේශනා. ඒ අතර අපේ හාමුදුරනේ මේ සූත්‍ර දේශනාවල නැත්නම් චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ සිට අපි මුලින්ම මේ මුල් දේශනා හතර ගත්තාම දේවදූත සූත්‍රය දක්වා මේ සූත්‍ර දේශනාවල අන්තර්ගතය නිමිත්ත මොකක්ද කියන කාරණය පැහැදිලි කරලා චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් ඇයි ඉස්සෙල්ලාම බණ කිව්වේ. ඊට පසුව සමචිත්ත පරියාය සූත්‍රයට ප්‍රවේශ වුණේ. මේ වගේ කාරණා පිළිබඳව ඇයි වැඩි ඉඩකඩක් මේ සූත්‍ර දේශනාවලට ලංකා ගමනයත් සමග ලබා දුන්නේ කියන කාරණේ පැහැදිලි කළොත් අපේ රටට ධර්මයේ ලැබුණු අත වගේ පුර පසළොස්වක පොහොය දවසක මේ අහන් ඉන්න හැම දිනාටම වැදගත් වේවි. අවසර ස්වාමීන් වහන්සේ. හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙම වරුණ දැන් අද පොසොන් පුන් පොහෝ දවසේ අපි මං හිතන්නේ වෙනදට වඩා මැදිරියෙන් එළියට ඇවිල්ලා අද තිස්ස මහාරාම චෛත්‍ය රාජානන් වහන්සේ අභියස මං හිතන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බොහොම ශ්‍රද්ධාවෙන් මේ උතුම් තිස්ස මහාරාම චෛත්‍ය රාජානන් වහන්සේ මුල් කරගෙන පවත්වන ඒ උතුම් පෙරහැර මංගල්‍යයත්
දැක බලාගන්න සූදානම් වෙච්ච විශාල පිරිසක් අතරේ තමයි අද මේ උතුම් ධර්ම සාකච්ඡාව අපි සිදු කරන්නේ. එහෙමයි. ඇත්තෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරනකොට උන්වහන්සේගේ වයස ගත්තොත් අවුරුදු 26යි. එහෙමයි. එතකොට බොහොම තරුණ වයස, බද්ද යෞවන වයස. මේ අවුරුදු 26ක මේ තරුණ කාලේ හිටපු එදා මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ මුළු බුද්ධ දේශනා 84000ක ධර්මස්කන්ධෙම කටපාඩමින් දරාගෙන 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙච්ච කෙනෙක්. එහෙමයි. එතකොට එදා ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ. එතන සුමන සාමණේරයන් වහන්සේ කියන්නේ ධර්මාශෝක රජුගේ මුණුබුරා. එහෙමයි. ඒ වෙනකොට හිටපු 이르දි බල සම්පන්නම කෙනා ඒ පිරිසේ. ඒ කියන්නේ සංගමිත්තා මහරහතන් වහන්සේගේ පුතණුවන්. එතකොට ගිහි කල පුතණුවන්. එතකොට ඒත් එක්කම ආවා මේ තව අනාගාමී වෙච්ච බණ්ඩ උපාසක. මේ පිරිසේදා මිස්සක පවුවට අද වගේ පුන් පොහෝ දවසක වැඩම කරද්දි දැන් බලන්න රටේ රජුරෝ ගැන හිතන්න. එතකොට පොසොන් පොයේ දවසක්නේ. හැබැයි රජුරෝ මේ සිල් රැකපු රජ කෙනෙක් නෙමෙයි. එතකොට 20000ක අමාත්‍යවරු පිරිසක් එක්ක දඩේ මේ ගිය දවසක් මේ කන්න නැතුවද රජුරවන්ට මේ කෑම හොයන්න මාලිගාවට දඩේ මේ කියන්නේ නෙමෙයිනේ. එතකොට විනෝදෙටත් සත්තු මරමින් දඩේ මේ ගිය දවසක් මේ පොයේ දවසට. හැබැයි අද වගේ දවසක තමයි මිහිඳු මහරහතන් වහන්සේ මිස්සක පවුවට වැඩම කරලා මුලින්ම රජුරුවන්ව තමයි দমনය කරේ. දැන් බලන්න මෙතන මේ දේශනාවලට මුල් කරගත් ආකාරය. අපි යම් රටකට ඉස්සල්ලාම යම් ප්‍රදේශයක් රටක් ඉලක්ක කරලා ධර්ම ප්‍රචාරය කරනකොට පළවෙනිම පුරවැසියා රටේ රජුරු. දැන් වරුණ ධර්ම සංගායනාවක් කරන්න පවා රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය අනිවාර්යෙන් තියෙන්න එපා. ඒ රටේ රජුරුව තමයි රටේ ප්‍රධානිය. ඒ නිසා මුලින්ම රජුරුවන්ව පහදවා ගත්තා. මේ රජතුමා පහදවා ගැනීම පිණිස දේශනා කරපු දේශනාව තමයි චුල්ලහති පදෝපම සූත්‍රය. එතකොට මේ චුල්ලහති පදෝපම සූත්‍රයෙන් සඳහන් වෙන්නේ ඇතෙකුගේ පියවර සටහන් උපමා කරගෙන ඇතෙක් හොයාගෙන මහ වනාන්තරයට යන කෙනෙක් මහ විශාල හස්තියෙක් හොයාගන්න ආකාරය. එතන තියෙන පිලෝතික කියලා බ්‍රාහ්මණෙක්, ජානුස්සෝනි කියලා මේ බ්‍රාහ්මණෙක් අතර මේ හස්තියෙක් ගැන ඇතිවෙච්ච සංවාදයක්. දැන් මෙතන තියෙනවා මහ විශාල හස්තියෙක් හොයාගෙන කැලේට යනකොට නිකන් විශාල පියවර සටහන් දකින්න. දැන් ඇතාගේ පියවර සටහන් දැක්ක ගමන් සමහරලාවට ලොකු පියවර සටහනක් දැක්ක ගමන් අන්න ඇතා තමයි කියලා රැවටුනොත් සමහර ඇත්තෝ ඉන්නවා කියන කකුල් ලොකුයි. එහෙමයි. එතකොට අර මිටි නිකන් කකුල් ලොකු ඇත්තෝ ඉන්න පුළුවන්. ඒ වගේ රැවටුනොත් අමාරුයි වැටෙනවා. තව ටිකක් දුරට යනකොට ගස්වල උස තැන්වල පිට උලලා තියෙනවා දකින්න. එහෙමයි. එතකොට දැකලා හිතන්න පුළුවන් මේ මහා උස තැන්වල පිට උලලා තියෙන්නේ මහා විශාල හස්තියෙක් කියලා. හැබැයි නිකන් අර නිකන් කෝටු කෑලි වගේ ඇත්තොත් ඉන්නවා කියනවා නිකන් උස විතරයි. මහත නෑ. ඒ වගේ ඇත්තෝ ඉන්නවා කියනවා. එතකොට ඒ වගේ ඇත්තොත් අර උස නිසාම උස තැන්වල පිට උලාගෙන යනවා. නමුත් නිකන් අර හරි හමන් ඇතෙක් නෙමෙයි. ඔව්. තවත් ටිකක් දුරක් යනකොට දකින්න ලැබෙනවා උස් තැන්වල අතු කඩලා තියෙනවා. එතකොට ඉතින් ඇතත් උස වෙන්න ඕන, හොඬ වැලත් උස වෙන්න ඕන, මහ විශාල හස්තියෙකුට තමයි එවැනි උස් තැන්වල අතු කඩාගෙන යන්න පුළුවන්. එතකොට මේ ඔක්කොම ලකුණු හොයාගෙන යනකොට යම් තැනකදී තමන්ගේ ඇස් දෙකෙන්ම දකිනවා මේ මහ විශාල හස්තියව. අන්නේ දැක්කට පස්සේ තමයි සම්පූර්ණ සැක නැතුව මේ හස්තිය අඳුනගන්නේ. එතකොට ඒ කාලේ හිටපු මේ ඇත්තු කුල ගැන, ඇත්තුන්ගේ වර්ග ගැන මේ කරුණු ඔස්සේ උපමා වලින් ගිහිල්ලා අවසානයේ මේ චුල්ලහති පදෝපම සූත්‍ර ඉලක්කය තමයි බුදුරජාණන් වහන්සේ නමක් ගුණ වශයෙන් අඳුන ගන්න ආකාරය. එතකොට අර ඇත්තුන්ගේ පියවර සටහන් අනුව මහ විශාල හස්තියෙක් හොයා ගන්නවා වගේ බුදුරජාණන් වහන්සේ නමක් ගුණ වශයෙන් හඳුනගෙන බුදු කෙනෙක් ගැන පහදව ගන්න ආකාරය ගැන තමයි චුල්ලහති පදෝපම සූත්‍රයෙන් දහම් දෙසුවේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ උත්තරීතර බව පිළිබඳව ලංකාවේ ඇත්තන් තුළ එතකොට එහෙම ලොකු හැඟීමක් දැනීමක් තිබුණේ නැහැ. ඇත්තටම තිබුණේ නැහැ. මීට පෙර ධර්මාශෝක රජුරෝ සන්නසක් කියවලා තිබුණා. ප්‍රිය නිරිඳුනි මම බුදුන් සරණ ගියා. මම ධර්මයේ සරණ ගියා. මම සංඝුන් සරණ ගියා. දේවානම්පියතිස්ස රජුරවන්ට. දැන් ඔතනදී මුලින්ම රජ වෙන්නේ 39න් රජ වෙන්නේ. එහෙමයි. එතකොට මුටසීව රජුරුවන්ගෙන් පස්සේ 39න් තමයි රජ වෙන්නේ. එහෙම රජ වුණාට පස්සේ දඹදිව රජකම් කරපු ධර්මාශෝක රජු තාම නොදුටු මිත්‍රයා දැකලා නැහැ. හැබැයි බොහොම හිත මිත්‍රකම් පවත්වගෙන ඇවිල්ලා දෙවනි වතාවට ගෞරව නාමයකින් අභිෂේක ලැබෙව්වා. ඒ තමයි දේවානම්පිය
දෙවියන්ට ප්‍රිය වූ කියන ගෞරව නාමේ දේවානම්පියතිස්ස රජුරවන්ට දෙන්නේ ධර්මාශෝක රජුරු. එහෙමයි. ඒ පිණිස අනෝතත්ත විලෙන් පැන් එව්වා කියනවා අභිෂේකයට. රාජාභරණ ඔටුනු රන් රිදී මුතුමැණික් මේ සලුපිලි දඹදිව ඉඳන් විශේෂ දූතයෝ අතේ ඒවලා ගෞරව නාමයක් ඇතුව දේවානම් ප්‍රිය දෙවියන්ට ප්‍රිය වූ කියන ගෞරව නාමය ඇතුව දෙවනි වතාවට අභිෂේක කෙරෙව්වා. එතකොට මෙන්න මේ අභිෂේකයත් එක්ක බොහොම කිට්ටු සම්බන්ධයක් බැඳීමක් ඇති වුණා. ඉන්දියාවේ හිටිය ධර්මාශෝක රජුරු නොදුටු මිත්‍රයත් එක්ක ඒ ඇතිවෙච්ච ගනුදෙනුව. ඒත් එක්ක සන්නසකින් දැනුම් දීලා තිබුණා ප්‍රිය නිරිඳුනි මම බුදුන් සරණ ගියා. මම ධර්මයේ සරණ ගියා. මම ශ්‍රාවක සංඝයා සරණ ගියා. මම බුදුරජාණන් වහන්සේගේ උපාසකෙක් බවට පත් වුණා. ඔබටත් ඒ උතුම් ලාභේ ලබා දෙන්නම් කියලා කලින්ම පණවිඩේ දැනුම් දීලා තිබුණේ. එදා මිහිඳු මහරහතන් වහන්සේ අද වගේ පොසොන් පුන් පොහෝ දවසක මිස්සක පවුවට වැඩම කරලා අර සමනාමයන් මහරාජ අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙමු ජම්බුද්වීපයේ ඉඳන් මේ මහා කරුණාවෙන් පැමිණීමු කියලා කියනකොට මතක් වුණේ අර කලින් එවපු සන්නස. ඒ කියන්නේ රාජතාන්ත්‍රික සම්බන්ධතා අපේ වර්තමානයේ වුණත් ඕනෑම අපි ආසන්න කාලවකවානු ඕන දිහා බැලුවාම පේන්නේ රාජතාන්ත්‍රික සම්බන්ධතාවන් ඇති කරන්නේ නැත්නම් මේ රටවල් අතර සමන්තාවයන් ගොඩනගෙන්නේ බොහෝ වෙලාවට වෙළඳාම සම්බන්ධව ඒ වගේ දේවල්. මේක මේ ධර්ම ප්‍රචාරණයට සිදුවුණු රාජතාන්ත්‍රික ධර්මාශෝක රජුරෝ තෙරුවන් සරණ පිහිටියට පස්සේ ධර්මාශෝක රජුරවන්ට ආයි තුනුරුවන්ගෙන් තොර ජීවිතයක් තිබුණේ නැහැ. ඒ නිසා දවස ගානේ ස්වාමීන් වහන්සේ නමක් මාලිගාවට ගෙන්නලා හැමදාම බණ අහනවා කියලා නිදා ගන්න පෙර. හැමදාම බණක් අහලා නිදා ගන්න. දැන් ඔහොම කාලයක් බණ අහගෙන යනකොට මොකද ඇසුරු කරේ මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ. ඒ වෙනකොට හිටිය ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේ තමයි මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ. දැන් හිතන්න ධර්මාශෝක රජුරෝ 84000ක් විහෙර විහාර හැදුවා. එක පන්සලක් හදන්න කොච්චර අමාරුද? 84000ක් විහෙර විහාර දඹදිව යොදුනක් පාසා. එතන යොදුනක් කියන්නේ සැතපුම් 16. සැතපුම් 16න් 16ට විහෙර විහාර හදලා 84000ක් විහෙර විහාරවල ධාතු තැන්පත් කළ විහෙර විහාර විවෘත කරලා රජුරෝ දවසක් අහනවා ස්වාමීනි මම දැන් බුද්ධ ශාසනයට අයිතියක් තියනවාද ඇහුවා. මට බුද්ධ ශාසනයට ඥාති සම්බන්ධයක් තියනවාද? මං 84000ක් විහෙර විහාර හැදුවා. එතකොට මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ කියන රජතුමනි ඔබට බුද්ධ ශාසනයේ ඥාති සම්බන්ධයක් අවශ්‍ය නම් ඔබේම ලෙයින් උපන් දරුවෙක් මේ බුද්ධ ශාසනයට ඇතුළු කරන්න. ශාසනය පැවිදි කරන්න. එතකොට මතක් වුණේ තමන්ගේ එකම පුතා මහින්ද කුමාරයා. ඒ වෙනකොට යුව රජ කෙනෙක්. ගිහිල්ලා ඇහුවා පුතේ පැවිදි වෙන්න කැමති නැද්ද? අනේ පියතුමනි මට කියන්න විදිහක් නැතුව කිව්වා හිටිය අවසර ගන්න. ඒ වෙලාවෙම අවසර දුන්නා. මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ ළඟ පැවිදි කෙරෙව්වා. එතකොට බලන්න මොනතරම් සද්ධාවෙන් තමන්ගේ එකම පුතා ඊළඟට රජ වෙන්න හිටිය යුව රජකම දීපු පුතාව පැවිදි කරා. තමන්ගේ දුව සංගමිත්තා පැවිදි වුණා, රහත් වුණා. මුණුපුරා සුමන සාමණේරයන් වහන්සේ පැවිදිලා රහත් වුණා. එතකොට ඔය අතරේ රජුරුව දවස ගානේ බණ අහනවා කියන හැමදාම. එහෙමයි. රජුරවන්ට හොඳ නුවණ තිබුණා. කාලයක් කොහොම බණ අහගෙන යනකොට රජුරවන්ටම තේරෙන්න ගත්තා දැන් මේ බණට වඩින ස්වාමින් වහන්සේලා එක එක්කෙනා එක එක කතා කියනවා. දැන් කලින් කියන බණට ඊළඟ බණ ගැලපෙන්නේ. දැන් කාලයක් බණ අහගෙන යනකොට නුවණ තියෙන කෙනාට තේරෙනවනේ මේ ධර්මයේ එකට එකක් ගැලපෙන්න ඉපේ. රජුරෝ හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නම් එකක් විය යුතුයි. ඇයි මේ ධර්මයේ එකට එක පරස්පර විරෝධී? ඒ වෙලේ මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා මුණ ගැහිලා රජුරෝ කියනවා ස්වාමීනි දැන් ධර්ම දේශනාවට වඩින බොහෝ ස්වාමීන් වහන්සේලාගේ දේශනා බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ කියනවා. මේ ගැන හොයලා බලන්න කියනවා. ඒ වෙලාවේ මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු මේ මහා සංඝ පිරිස මේ ගැන හොයලා බලනකොට අන්‍ය තීර්ථකයෝ 60000ක් සිවුරු දාගෙන ශාසනය අස්සට රිංගලා. ඒකට හේතුව රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණේ බුද්ධ ශාසනයට විතරයි. 84000ක් විහෙර විහාර හදලා ඒවට බොහොම පහසුකම් දීලා රාජ්‍ය බලයේ පහසුකම් සියල්ල දෙනකොට අන්‍ය තීර්ථකයෝ කල්පනා කරා දැන් ඉතින් අපිට මේවා ඉඳලා වැඩක් නැහැ මේ අපිට සිව්පසේ ටිකක් නැහැ රජ්ජුරුවන්ගේ අනුග්‍රහයත් නැහැ අපිත් එහෙනම් මෙන්න මේකට ඇතුල් වෙමු කියලා සිවුරු දාගෙන ඇතුල් වුණා. හැබැයි ඇතුල් වුණේ නිවන් දකින්න නෙමෙයි. එහෙම ඇතුල් වෙලා ධර්මයේ විකෘති කර තමන්ගේ මතවාද කී යනකොට අන්නේ වෙලාවේ අවුරුදු 7කින් ඒ වෙනකොට පෝය කර්ම විනය කර්ම කරලා නැහැ. මෙන්න මේ සිදුවීම මත මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ කියන රජතුමනි ඉක්මනට ශාසනය පිරිසිදු කළ යුතුයි. අන්නේ තීර්ථකය විශාල පිරිසක් ශාසනයට ඇතුල් වෙලා
බුද්ධ ශාසනයට හානියක් කීවා. මේකේ ඉතිහාසයේ වරුණ අධ්‍යයනය කරගෙන යනකොට තියෙනවා ධර්මාශෝක රජුරෝ මේකට කොච්චර මැදිහත් වුණාද කියන්නේ මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේගේ විනය ගැන හදාරලා කාලයක් තමන්ගේ වෙන කියන්නේ දෙවනි අගමැති වගේ කෙනාට රජකම් පවරලා රජ්ජුරෝ දසසීල් වෙලා විනය හදාරලා මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි 60000ක් ඒ වෙනකොට අන්‍ය තීර්ථකයන්ව තෝරලා සිවුරු අරවල ඇරියා කියනවා. අන්න බලන්න රජ කෙනෙක්ගේ ස්වභාවය. ඒ කියන්නේ ශාසනයට හානි කර ශාසනය විනාශ කරගෙන සිවුරු දාගෙන හිටපු පිරිස මහා සංඝයාගේ අවසරය ඇතුව ධර්ම විනයානුකූල Tamanට ඕන විදියට නෙමෙයි. ධර්ම විනයානුකූලව මහරහතන් වහන්සේලාගේ උපදේශ පරිදි ඒ අයව ශාසනයෙන් නිරපුවා. ශාසනයෙන් අයින් කරා ගිහිලා කුඹුරක් වතු පිටියක් හරි මොනවා හරි කොටාගෙන ඉන්න බුද්ධ ශාසනය විනාශ කරන්න එපා කියලා ශාසනයෙන් ඇරියා. එහෙම යවලා ආයෙමත් ධර්ම සංගායනාවක් කරන්න කටයුතු සූදානම් කරා. ඔන්න ඔය විදියට තමයි තුන්වෙනි ධර්ම සංගායනාවට අඩිතාලම වැටෙන්නේ. එහෙමයි. එතනදී මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ ඇතුළු 1000ක් මහරහතන් වහන්සේලා තමයි ධර්ම සංගායනාවට සූදානම් වෙන්නේ. එතකොට මහරහතන් වහන්සේලා 1000ක් මාස 9ක කාලයක් පුරාම ආයෙමත් අර පළවෙනි දෙවෙනි ධර්ම සංගායනාවල සංගායනා කරා වගේම මෙන්න ධර්මයේ මෙන්න විනය මෙන්න බුද්ධ ශාසනය කියලා මුළු 84000ක ධර්මස්කන්ධයම සංගායනා කරා. ඒ සංගායනාවෙන් පස්සේ රජ්ජුරුව කල්පනා කරා රජ්ජුරුවන්ට දැන් ධර්මයේ ගැන තියෙන මහා පැහැදීමත් එක්ක මේ උතුම් ධර්මය දඹදිවට පමණක් සීමා විය යුතු නැහැ. ලෝකේ අනික් රටවලටත් ව්‍යාප්ත කරන්න ඕන කියලා තමයි ධර්ම දූත කණ්ඩායම් කීපයක් රටවල් ගණනාවකට පිටත් කළෑරි. ඒ වෙනකොට ලංකාවට පිටත් කරන්න මොකද බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පානකොටම බුදුරජාණන් වහන්සේගේ මූලිකම බුද්ධ අධිෂ්ඨානය තමයි පතිට්ඨිස්සති දේවේන්ද්‍ර ලංකායම් මම ශාසන. සක්‍ර දේවේන්ද්‍රයාටම කතා කරලා පිරිනිවන් මංචකේ බුදුරජාණන් වහන්සේ වදාළේ තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ මගේ බුද්ධ ශාසනය ලංකා භූමියේ තමයි කියලා බොහෝ කල ස්ථාපිත වෙන්නේ. ඒ නිසා ඒ පිනිස වෙන කවුරුත් නෙමෙයි තමන්ගේම පුතා මිහිඳු මහරහතන් වහන්සේ තෝරගත්තේ ලංකාවට එවන්නේ ඒ නිසා. හැබැයි ගමන ප්‍රමාද කරා. ඒකට හේතුව ඒ වෙනකොට අනික් රටවලට ධර්ම ප්‍රචාරය පිටත් කරත් ලංකාවේ දා රජකම් කරේ මුටසීව රජුරු. ටික වයෝවෘද්ධයි, ටික වයසයි අන්තිම කාලෙනිදී. ටිකක් අමාරුයි ධර්ම ප්‍රචාරයක් කරන නුවණක් ටිකක් අඩු ඇති. පිළිපැදීමක් කරන්න තරම් අමාරුයි අන්තිම කාලේ. ඒ නිසා එතනින් පස්සේ තිස්ස කුමාරයා රජ වෙනකන් ඉඳලා ඒ අර කියපු රාජතාන්ත්‍රික සම්බන්ධය ගොඩනගලා ගෞරව නාමයක් එක්ක ආයමත් මේ සද්දා තිස්ස මේ දේවානම්පිය තිස්ස හැටියට ගෞරව නාමයකින් අභිෂේක ගන්නවලා ඒ හිතමිත්‍රකම හොඳට ගොඩනගලා තමයි ධර්ම ප්‍රචාරයට මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස අද වගේ පොසොන් පුන් පොහෝ දවසක මිස්සක පවට වැඩම කරලා ඒ උතුම් ධර්ම ප්‍රචාරය අපේ රටේ ආරම්භ කළේ. දැන් චුල්ලහත්තේ පදෝපම සූත්‍රය තමයි දේශනා කළේ. හිදී පළමුව අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කළා චුල්ලහත්තේ පදෝපම සූත්‍රයේ තිබෙන අන්තර්ගතය පිළිබඳව. අපේ විශේෂයෙන්ම අර ඔබ වහන්සේ සඳහන් කරනකොට මට මතක් වුණේ දැන් එදා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පරිනිර්වාණය කළ අධිෂ්ඨානයත් එක්ක තමන් වහන්සේ දේශනා කරපු මේ උතුම් ධර්මයේ රැකෙන දීපය ලංකාවයි කියන කාරණේ කියලා කොට සිහිපත් උනේ මේ ඓතිහාසික තිස්ස මහරාමයේ. එදා බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග මේ විමෙහි උන්වහන්සේගේ පාද ස්පර්ශයෙන් සුපූජිත වුණා. ඒ නිසා සමාපatti සුවයෙන් වැඩ හිටියා. ඒ නිසා මේ බිමට ඇදෙන අයත් ඇත්තටම පින්වන්තයි. ඔව් ඇත්තටම අපේ රටේ මේ ලංකා භූමිය තුල මහා විහාර දෙකයි ගොඩ නැගුණේ. එකක් තමයි අනුරාධපුර මහා විහාරය. තමයි මහමෙවුනා උයන මුල් කරගත් මේ බුද්ධ ශාසනයේ සිව් බුදුවරුන්ටම පූජා වෙච්ච උතුම් පුණ්‍ය භූමිය. එහෙමයි. ඒ අනුරාධපුරේ මහා විහාරය ඇරුණුකොට දකුණේ මහා විහාරය බවට පත් උනේ මේ උතුම් තිස්ස මහාරාම පොදබිම. ඒ වගේම 12000ක් මහරහතන් වහන්සේලා වැඩ හිටියේ. තිස්ස මහාරාමේ පමණක් 12000ක් මහරහතන් වහන්සේලා වැඩ හිටියා ධර්ම ප්‍රචාරය කරන, ධර්මයේ ව්‍යාප්ත කරන මහරහතන් වහන්සේලා. හැබැයි මේ ආශ්‍රිතව තවත් ආරාමයක් තිබුණා. ඒ තමයි සිතුල්පව්ව. එතනත් 12000ක් මහරහතුන් වැඩ හිටියා. එතන හිටි ආරණ්‍ය වාසීව බණ භාවනා කරගෙන හුදකලාවේම කැලෑවේ බණ භාවනා කරගෙන හිටපු පිරිස. නමුත් මේ මුළු දකුණෙම ධර්ම ප්‍රචාරය කරපු මධ්‍යස්ථානය තමයි තිස්ස මහරාම. දැන් මෙතන එතකොට අපේ ඉතිහාසයේ ගොඩනගපු තැනක් කිව්වොත් නිවැරදියි අපේ හාමුදුරනේ. අජුන් තනපු තැනක්. දැන් දුටුගැමුණු රජතුමා එහෙම අභ්‍යාස කරන්නේ යෙදුනේ මෙහි. දුටුගැමුණු කුමාරයා ඊළඟට
සද්ධාතිස්ස කුමාරයා අධ්‍යාපනය ලැබුවේ. එතකොට මේ රාජකීය මේ අයට ශිල්ප ශාස්ත්‍ර ඒ වගේම අධ්‍යාපනයේ දැනුම බුද්ධ ශාසනය ගැන සද්ධාව මේ සියල්ල ලබලා දීලා මේ අයව මේ රජුන් තැනුවේ මේ භූමිය තුල. ඒ නිසා තමයි දුටුගැමුණු රජුරෝ යුද්ධයට යන්න පෙර රට වෙනුවෙන් යුද්ධයට කියලා මිනි මරන්න කිය ගමනක් නෙමෙයිනේ. එහෙනම් රජුරුවන් සත්‍යක්‍රියාවක් කරන්න බෑනේ මෙතනට ඇවිල්ලා. දුටුගැමුණු රජුරෝ සේනාව අරගෙන ඇවිල්ලා මේ තිස්ස මහාරාම චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනා කරේ 12000ක් මහරහතන් වහන්සේලා ඉදිරියේ. මේ මහා සෑයට වැඳලා ආයුධ අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා. එහෙමයි. මම මේ යුද්ධයට යන්නේ හුදෙක් රජ සැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාමයි මේක සත්‍යයක්මයි. ඒකට එහෙම සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්ද හිතේ තව එකක් තියාගෙන? මින නිකම් බල තණ්හාව හරි මේ නැති කරනවා මුන් එකෙක් තියන්නේ දේශය තියාගෙන එහෙම කරන්න බෑ. දේශේවත් කියන්නේ මේ ශාසනය වෙනුවෙන් යන ගමන. එහෙමයි. එතකොට ඒ තුල සත්‍යක්‍රියා කරලා ඉල්ලීමක් කරා ස්වාමිනිය ඔබ වහන්සේලා මගේ හිත දකිනවා. ඔබ වහන්සේලා මං ගැන දකිනවා. ඒ නිසා මගේ හිත පිරිසිදු නම් ඔබ වහන්සේලා මා එක්ක පෙරගමන් යන පිරිසක් එන්න කියලා අර මහරහතන් වහන්සේලාගෙන් පිරිසකට ආරාධනා කරා. එහෙමයි. එදා මේ තිස්ස මහාරාමේ වැඩ සිටිය 12000ක් මහරහතන් වහන්සේලා අතරින් 500ක් මහරහතන් වහන්සේලා ගමනට මගක් යනකන් රජුරවන්ට ගෞරවයක් හැටියට පෙර ගමන් යන්න ඉදිරිපත් වුණා. එතනදී වරුණ දැන් මේ තිස්ස මහාරාමෙන් දුටුගැමුණු රජුරෝ මේ රට එක්සේසත් කරාටත් වෙච්ච ගමන නිකන් පෙරහැරක්. එහෙමයි. මොකද දැන් අද පෙරහැරක අපි ඉස්සල්ලාම වඩම්මන්නේ ධාතු කරඬුවනේ. එහෙමයි. එදා පෙරහැරේ වැඩමුවේ ඉදිරියෙන්ම ජයකොන්තේ සර්වඥ ධාතුන් පෙරහැරේ ප්‍රධානතමන්ගේ තමයි ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සදාතුක කරඬුව. දැන් අද අපිට බුදුරජාණන් වහන්සේ වෙනුවට තමයි උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානින් යුක්ත ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය දරාගෙන වැඩ සිටියේ සර්වඥ අසි ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. දැන් අද බලන්න අපි දානෙකට වඩම්මනකොට ගෙදරට ස්වාමින් වහන්සේලා වඩිනවා දානෙකට. හැබැයි ඉස්සරහින්ම මේ පංචතූර්ය නාද සහිතව මුතු කුඩයක් දරාගෙන ධාතු කරඬුව තමයි මුලින් වඩම්මලා නිවසේ උස් ආසනයක මණ්ඩපයක තැන්පත් කළ ඉස්සල්ලාම බුද්ධ පූජාව තියලා තමයි දානේ සාංගික කරන්නේ. දැන් අද මේ පෙරහැරේ වුණත් මේ සදාතුක කරඬුව හස්තියෙකුගේ කුම්භස්ථලයේවත් තබන්නේ මේ උසස් ස්ථානයක තබන්නයි කියන ගෞරවයත් එක්කමයි. ඔව් ඇත්තෙන්ම මම හිතන අපි ඊළඟ වටේ හස්ති ගැන යමු. බොහොම ලස්සනයි. කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණයෙන් පස්සේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා සහිත රන් දෙන මුලින්ම මංගල හස්තියෙක් පිට තැන්පත් කළ තමයි කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පංච තූර්යනාද සහිත පෙරහැරකින් තමයි අරගෙන ඇවිල්ලා ධාතු බෙදන මණ්ඩපේ තැන්පත් කරන්නේ. එතකොට එදා දුටුගැමුණු රජුරෝ මුලින්ම ජයකොන්තේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ජයකොන්තේ කියන්නේ ධාතු කරඬුවක් හා සමානයි. මේ ජයකොන්තේ තමයි ඉදිරියම වඩම්මගෙන යන්නේ. ඊළඟට ඊට පසුපසින් බුදුරජාණන් වහන්සේට පසුපසින් මහා සංඝ පිරිස වඩිනවා වගේ 500ක් මහරහතන් වහන්සේලා වැඩම කරනවා. ඊට පස්සේ තමයි රජුරෝ සේනාවත් එක්ක යන්නේ. දැන් මෙහෙම යන ගමනේ දැන් මෙතනින් පිටත් වුණා. කියන්නේ මේ තිස්ස මහාරාමෙන් තමයි රට එක්සේසත් කරන්න ගමන පිටත් වෙන්නේ. හැබැයි මේ යන ගමනේ රජ්ජුරුව වෙන කිසිම දෙයක් නෙමෙයි විශ්වාස. තමන්ගේ ජටාවේ බැඳගෙන තිබුණේ බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සූර්යෝ තමෝන්දෝ ඒවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නත්ති මහියම් බයං සදා ධම්මෝ තිලෝක සරණෝ සංඝෝ තිලෝක සරණෝ කියන ඔය ගාථා තුන තමයි රත්තරම් පත්තිරෝක ලියලා ජටාවේ බැඳගත්තේ. එතකොට මේ තමයි Tamanට තුනුරුවන් ඇර වෙන කිසිම දෙයක් මුල් කරගෙන ගිය ගමනක් නෙමෙයි. දැන් අපි හිතමු පයින් යන්නේ. දැන් මෙහෙම ගිහිල්ලා ටික දුරක් ගිහිල්ලා රෑබෝ වෙනකොට ඒ ඉතිහාස පොත්වල තියෙනවා මණ්ඩපයක් හදා ගන්නවා. ලස්සන මණ්ඩපයක් හදලා අර ජයකොන්තේ අපි ධාතු කරඬුව තැන්පත් කරනවා වගේ මණ්ඩපේ මත තැන්පත් කරනවා. ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. තැන්පත් කරලා හවසට ඒ වටේම තියෙන මල් කඩාගෙන ඇවිල්ලා පූජා කරලා ගිලම්පස බුද්ධ පූජාවන් තියලා බුදුන් ඇඳලා රැට නිදා ගන්න. උදේ පාන්දර නැගිටලා ඒ සකස් කරන දානි අග්‍රම කොටස ජයකොන්තේට සර්වඥ ධාතුන් වහන්සේලාට බුද්ධ පූජාව තියලා 500ක් මහරහතන් වහන්සේලාට දානි පිළිගන්නලා තමයි දුටුගැමුණු රජුරු අර අමාත්‍යවරු සේනාවත් එක්ක ආහාර ගන්න. ඔහොම තමයි ටික දුරක් යනකම් 500ක් මහරහතන් වහන්සේලා මේ ගමනේ ශක්තියක් වෙන රජුරු එක්ක ගියා. එතකොට අපිට පේනවා දකුණේ මහා විහාරේ එදා
12000ක් මහරහතුන් වැඩ හිටිය භූමියක් තමයි මේ තිස්ස මහාරාම පුදබිම. ඒකේ වගේම ලංකාව ගොඩනැංවූ ජය භූමියක් තිස්ස මහාරාමය. ඔව් ඇත්තෙම ඉතින් මේ මෙතනින් ගිහිල්ලානේ මුළු ලංකාවම එක්සේ සත්කරේ දුටුගැමුණු රජුරු. එහෙමයි. අපේ හැමදෙරෝ දැන් පැහැදිලි කරපු මේ කාරණාත් එක්ක විශේෂයෙන්ම අපි සිහිපත් කරන්නට ඕන තිස්ස මහාරාම සඳගිරි ඔබේ රාජමහා විහාරාධිපති මාතර කන්දබඩපත්තුව හාම්බන්තොට දෙදිසාවේ මේ ප්‍රධාන සංඝනායක හාමුදුරන් වහන්සේ වැඩ ඉන්නෙත් මේ බොහොමයේම උන්වහන්සේ දේවාලගම ධම්මසේන අපේ නායක හාමුදුරන් වහන්සේ බොහොම ගෞරවයෙන් තමයි ඒ ඉතිහාසය මැකෙන්නට නොදී ආරක්ෂා කරගනිමින් මේ ඓතිහාසික තිස්ස මහාරාම මේ චෛත්‍ය රාජාණන් වහන්සේ ප්‍රධාන කොටගෙන තිබෙනා වූ මේ පුණ්‍යවන්ත භූමි භාගයේ උන්වහන්සේ බොහොම ගෞරවනීය ආකාරයෙන් රැකගන්න අපි මේ පිළිබඳව සිහිපත් කරන්නට ඕන. ඔව් ඇත්තම වරුන් දැන් පොසොන් පින්කම් මාලාව වෙසක් අවසන් වෙනකොට පොසොන් පුන් පොහොය දක්වා මාසයක් පුරා මේ ධර්මදේශනා පවත්වලා මේ සිදු කරන මේ මහා පොසොන් පින්කම දකුණේ මහ විශාල මේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙන මහා පින්කමක්. ඒක අපිත් වසර ගණනාවක් පුරා ධර්මදේශනාවලට වැඩම කරනවා. ඒ කියන්නේ මාසයක පමණ කාලයක් සිට ධර්මදේශනා පැවැත්වෙනවා. ලංකාවේ ඉන්න බොහොම චිරප්‍රසිද්ධ ධර්මදේශකයන්න් වහන්සේලා මේ මාසයක් පුරා වඩම්මලා මේ භූමියේ සාමාන්‍යයෙන් හැම දවසකම ওই මාසය තුල 50000කට එහා පිරිසක් බණහන් එකතු වෙනවා. මේ අන්තිම දින කීපේ පෙරහැර වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ භූමියට එකතු වෙනවා. එතකොට මෙවැනි මහා පින්කමක් හැම අවුරුද්දකම පොසොන් පුන් පොහොය මුල් කරගෙන සංවිධානය කරනවා කියන්නේ මහ විශාල භාරදූර කාර්යයක්. එහෙමයි. අපේ හැමදෙරෝනේ දැන් ඔබ වහන්සේ චුල්ලහත්ති පදෝපම සූත්‍රය ගැන තමයි පැහැදිලි කළේ. ඊට පස්සේ සමචිත්ත පරියාය දේශනය සිදු කරනවා. ඇයි දෙවෙනියට මේ වගේ දේශනාවක් කරන්න හේතුව? ඔව් ඇත්තම දැන් චුල්ලහත්ති පදෝපම සූත්‍රය අහලා රජ්ජුරුවෝයි මේ රජ්ජුරුවොත් එක්කම දඩේමේ ආපු 20000ක් තරම් පිරිස ඒ වෙලාවේ තුනුරුවන් ගැන පැහැදිලා රජ්ජුරුවෝ කියනවා ස්වාමීනි අපේ මාලිගාවල් සියලු පහසුකම් නගරේ ඔක්කොම තියෙන්නේ මෙතන නෙමෙයි අනුරාධපුරේ. ඔබ වහන්සේලා අපි එක්ක අනුරාධපුරේට වඩිමු. දැන් මේ මිහින්තලේ කියන්නේ ඒ වෙනකොට කැලයක්නේ. ඔව්. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි අපිට අද රෑ යම් කාර්යයක් තියෙනවා. රජුරෝ යන්න කියනවා අපි හෙට වඩින්නම් කියනවා. එහෙමනම් ස්වාමීනි හෙට දවසේ මාලිගාවට දාණයට වඩින සීක්වා කියලා ආරාධනාත් කරා. එහෙමයි. එහෙම ආරාධනා කරලා රජුරුව අමාත්‍යවරු පිරිසත් එක්ක මාලිගාවට ගියා. දැන් එදා රාත්‍රී මිස්සක පව්වේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ මහරහතන් වහන්සේලා පිරිස එදාම බණ්ඩුක උපාසකවත් පැවිදි කරනවා. එදාම. එතකොට මේ පිරිස මිස්සක පව්වේ රාත්‍රී වැඩ ඉන්නකොට දැන් අද මේ වගේ රාත්‍රී කාලෙදී රාත්‍රී පළවෙනි යාම එනකොට මිහිඳු මහරහතන් වහන්සේ ඊතන වැඩ හිටිය මහරහතන් වහන්සේලා අතර සුමන සාමණේරයන් වහන්සේට ආරාධනාවක් කරා ඔබ මේ ගල මුදුනට නැගලා ඉරදියෙන් ගෝසාවක් පතුරවන්න කිව්වා මුළු ලංකා භූමිය පුරාම ඉන්න දෙවියන්ට යක්ෂයන්ට අමනුෂ්‍යයන්ට නාගායට ඊළඟට මේ බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙව් බඹුන්ට බණහන්න මිස්සක පවුවට එන්න කියලා ආරාධනා කරන්න කිව්වා. දැන් සාමාන්‍යයෙන් ඉතින් කෑ ගහලා කිව්වොත් ඇහෙන්නේ ටික දුරයිනේ. උන්වහන්සේ මේ පර්වතයේ මුදුනට නැගලා අභිඥා පාදක ධානයකට සමවැදිලා ඉරදියෙන් ගෝසාවක් පැතිරෙව්වා සමන්තා චක්කවාලේසු අට්ඨා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා කියලා ආරාධනාවක් කළා. මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කාලයයි. ධර්මයේ ශ්‍රවණය කරන්න පැමිණෙත්වා වැඩම කරත්වා. මේ ධර්මයේ ශ්‍රවණය කළ සුනන්තු සග්ග මොක්ඛදං ස්වර්ග ඒ නිවන අවබෝධ කරගනිත්වා බණහන් එන්න කියලා ආරාධනාවක් කරා. දැන් අද ධර්මදේශනාවල ධර්මදේශනාවක් ආරම්භ කරන තැන දේවාරාධනාව සිදු වෙනවා. මේ දේශනාව ඔය සම්ප්‍රදාය අපි මේ අරගෙන යන්නේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේගෙන් තමයි අපේ රටේ මේ බණ සම්ප්‍රදාය පටන් ගත්තේ. බණ කියන්න පටන් ගත්තේ. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අතර කොතනකවත් බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේ වැඩ ඉඳලා සමන්තා චක්කවාලේසු කියලා දෙවියන්ට ආරාධනා කළා නෑ. දැන් පිරිත් පොත දිහා බැලුවාම සූත්‍ර දේශනා දිහා බැලුවාම ඒවම් මේ සුතන් කියලා ආනන්ද හාමුදුරුවෝ කියපු ක්‍රමයේ තියෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ කියන බුදුරජාණන් වහන්සේ අසවල් තැන මෙසේ වදාලා. එහෙමයි තියෙන්නේ. නමුත් මෙතනදී සුමන සාමණේරයන් වහන්සේ මුළු ලංකා භූමිය පුරාම ඉන්න මේ එතන දෙවියන් යක්ෂයන් අමනුෂ්‍යයන් මොකද ඒ කාලේ මිහිඳු හාමුදුරුවෝ වඩින්න පෙර යකුන් යක්ෂණියන්ටත් අදහලා තියෙනවා.
අර මේ චිත්‍රාජ කාලවේල ඔය වගේ යක්කු අදහලා තියෙනවා. ඊළඟට අර මිනි ඔලුව වලට ඉඳන් වැඳගෙන හිටපු ගස්ගල් වැඳගෙන හිටපු සමහර නොයේක් නොදියුණු කොටසක් හැටියට එක එක චාරිත්‍ර තිබිච්ච මිනිස්සු. එතකොට මේ අය අතර ඒ අදහගෙන හිටපු යක්ෂයෝ ඉන්නවා, අමනුෂ්‍යයෝ ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික බලවේග තියෙනවා. ඒ අය පහදවන්න ඕනේ. දැන් රජ්ජුරුව පැහැදුනා වගේ විතරක් නෙමෙයි. මේ රට පුරා ඉන්න නොපෙනෙන බලවේග සියල්ල ධර්මයේ ගැන පැහැදෙව්වා. ඒ වෙනුවෙන් මේ ආරාධනාව කරලා අවසන් වෙනකොට මුළු මිස්සක පව්වම අතුරු සිදුරු නැතුව දෙව් බමුණුන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් සියලු දෙනාගෙන් නොපෙනෙන අයගෙන් පිරීලා ගියා කියනවා. මිහිඳු මහරහතන් වහන්සේ අද වගේ පොසොන් පුන් පොහෝ දවසක රාත්‍රී මේ ගලමුදුන ඉඳන් දේශනාවක් කරයි අයට. ඒ තමයි සමචිත්ත පරියාය සූත්‍රය. අදත් අපි ආරාධනා ගල කියන්නේ ඒකනේ. ඔව්. මේ ගලමුදුනේ ඉඳන් ආරාධනා කරලා ඒ මත වැඩ ඉඳලා සමචිත්ත පරියාය සූත්‍රයෙන් දහම් දෙසද්දී ඒ අය අතර බොහෝ පිරිසක් මාර්ගඵල ලැබුවා. බොහෝ පිරිසක් හිත පහදවා ගත්ත තුනුරුවන් ගැන. ඔන්න බලන්න අපි මොනතරම් සැලසුම් සහගත ඉලක්කයකටද වැඩ කරන්න ඕන. ඉස්සරලාම රටේ රජ්ජුරුව පහදව ගත්තා. ඊළඟට ඒ රටේ ඉන්න නොපෙනෙන බලවේග දෙවියන්, අමනුෂ්‍යයන්, යක්ෂයන් ආදී මේ රට පුරා මිනිසු කාලයක් අදාහගෙන හිටියේ ඒ ටික දෙනා පැහැදුනා. දැන් එදා රාත්‍රියේ ඔහොම කාලේ ගත වුණා. පහුවදා උදේ රජ්ජුරුවෝ ඉතින් දන්නේ නැහැ මේ භික්ෂුන් වහන්සේලාගෙන හරියට තාම විනය පැත්ත. රජ්ජුරුවෝ මොකද කරේ? මේ කරත්ත පෙලක් කෙව්වා මිහින් තලයට මේ වඩම්මගෙන ඉන්න දානෙට කියලා. මේ දැන් කරත්ත ටික අරගෙන ඇවිල්ලා ආරාධනා කරාට පස්සේ දැන් ඉතින් මේ ගොන්නු බැඳපු කරත්ත ලෝ වෙනකලා යන්න බෑනේ භික්ෂුන් වහන්සේලාට. ඒ වෙලේ කිව්වා මේ අපිට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ කරත්ත වලින් යන්න නම් කැප නැහැ කිව්වා. සත්තු බැඳපු කරත්ත වල යන්න කැප නැහැ කිව්වා. එහෙමනම් ඔබ යන්න අපි එන්නම් කිව්වා. කියලා කරත්ත ටික යවලා උන්වහන්සේලා අහසට පැන නැගලා කරත්ත වලටත් කලින් අහසින්ම මාලිගාවේ මිදුලට වැඩම කරා. ඒ වෙලාවේ මාලිගාවේ දානේ සූදානම් කරලා තිබුණා. ඒ දානේ වළඳලා අවසන් වෙනකොට 500ක් තරම් අනුලාභිසව ප්‍රදාන බිසෝවරු, කාන්තාව, සේවිකාව ඔක්කොම ඉස්සරහින් වාඩි වුණා බණහන්. එහෙමයි. එතනදී මිහිඳු මහරහතන් වහන්සේ පේතවත්තු විමානවත්තු ඇසුරෙන් තමයි කියනවා දහම් දෙසුවේ. දැන් එතකොට ඒ වගේ ඇත්තන්ට නැත්තම් අනුලාභිසව ප්‍රදාන මේ පිරිසට මේ වගේ දේශනාවක් එයි අපේ හාමුදුරනේ. දැන් බලන්න ඇත්තටම මේ දේශනාවල පේතවත්තු මුලින්ම කියලා දුන්නේ මේ බය ගැන. ඔව්. අකුසල් කරොත්, පව්කම් කරොත්, සිත කය වචනේ මුල් කරගෙන පාපී ජීවිත ගත කරොත් මෙන්න මේ වගේ විපාක ඇතු උපදිනවා කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මුගලන් හාමුදුරුවෝ දැකපු ඔය අමනුෂ්‍යයෝ ගැන සිදුවීම් ඇතුළත් පේතවත්තු ඇසුරෙන් දහම් දෙසුවා. එතකොට ඒකෙන් වෙන්නේ අකුසලයට බයක් ඇති වෙනවා. ඊළඟට කුසලස් උපසම්පදා පින් කරන්න පිනේ වටිනාකම පෙන්වලා දෙන්න තමයි විමානවත්තු පෙන්වුවේ. මෙන්න පින් කරාට පස්සේ කුසල් වැඩුවාට පස්සේ පිනේ විපාක කියලා ඒ දිව්‍ය ලෝකාදී සැප සම්පත් වල ස්වභාවය මතු කරමින් දහම් දෙසුවා. ඒ විතරක් නෙමෙයි සත්‍ය සංයුක්තේ දේශනා කරා කියලා තිනවා. සත්‍ය සංයුත්තේ තියෙන සංයුත්ත නිකායේ චතුරාර්ය සත්‍ය ගැන දේශන 20ක් තියෙනවා. මේ දේශන ඇසුරෙන් දහම් දෙසලා අවසන් වෙනකොට 500ක් දෙනා සෝවාන් ඵලයටපත් වුණා. එතකොට අර අනුලාභිසව ප්‍රදාන 500ක්ම එතනදී සෝවාන් වෙනවා මාලිගාවේ බණහලා අවසන් වෙනකොට. එහෙමයි. දැන් ඔය දවල් වරුණ. දැන් දානේ වළඳලා අවසන් වෙලා ඔය බණ ටික කියලා ඉවර වෙනකොට මාලිගාව ඉස්සරහා නිකන් ගෝසාවක් වගේ මිනිස්සු පිරිලා. ඇයි අර කලින් දැන් 20000ක් රජ්ජුරුවෝ එක්ක දඩේමේ ගිය අමාත්‍යවරු පිරිස දැන් ඔය කට කතාව යනවනේ හැමතැනම. මෙන්න මෙහෙම පිරිසක් ආවා මෙහෙමයි යන්න මාලිගාවට වැඩම කරලා. දැන් මිනිස්සු එළියේ කෑකෝ ගහනවා අනේ අපිටත් බනහන්න ඕනේ. අනේ අපිටත් බනහන්න ඕනේ. ඇයි අපිට නැද්ද කියලා. ඒ වෙලේ රජ්ජුරුවෝ මොකද කරේ? රජතුම ඇත්ගාල තමයි ජෝතිය වනේ. අද අනුරාධපුරේ ওই ජේතවන චෛත්‍ය ඉදි කරලා තියෙන එතන. ජෝතිය වනේ. මහමෙවුනා උයන මේක කොටසක්. මේ උතුම් ධර්මය මගේ රටවැසියන්ට දේශනා කරන සේක්වා කියලා අන්න රජ්ජුරුව ආරාධනා කරා සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන්න. එතනදී තමයි වරුණ ඒ කියන්නේ පොසොන් පෝය දවසට පහුවදා දහවල් කාලේ දානේ පස්සේ තමයි මිහිඳු මහරහතන් වහන්සේට සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන්න ලැබුණේ. එතකොට බලන්න පිළිවෙලනේ. ඉස්ලාම රජ්ජුරුව පැහැදෙව්වා, දෙවි දේවතාවරු පහදව ගත්ත, පසුවදා මාලිගාවේ රාජකීය පිරිසට ධර්ම අවබෝධය කරා, ඊළඟට සාමාන්‍ය මිනිස්යන් ඉලක්ක කරා. හැබැයි එතන වැදගත්ම දේ තමයි සාමාන්‍ය මිනිස්යන්ට දේශනා කරේ කෙලින්ම
අපාය බය. ඒ තමයි දේවදූත සූත්‍රය. දැන් එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින ඒ කාලවකවානුව වෙනකොට ලංකාවේ තිබෙන සම්ප්‍රදාය බවට පත්වලා තිබුණේ ඔබ වහන්සේ සඳහන් කළ ආකාරයකට ගස්ගල් ඉර හඳ මේ වගේ ස්වභාවික දේවල් නැමදීම ඇදීම ඒ වගේ ඊට සමගාමීව යකුන් පෙරේතයන් පිළිබඳව තිබෙනා වූ ඒ අදහිලි පිළිබඳව මේ වගේ විවිධ ඇදහිලි ක්‍රම තිබුණු රටක හැමදිනම එකම තැනකට ගොනු කරන්නට තමයි මේ දේශනාව වැදගත් වෙන්නේ. ඔව් ඇත්තටම එතන වැදගත්ම වෙන්නේ මේ අකුසල් කිරීමේ භයානකකම පෙන්නලා දෙන්නේ. දැන් ওই දේශනාව මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ඔය අපාය ගැන කරන දේශනාව. දැන් ඇත්තටම මේක කෙනෙකුට සද්ධාව නැත්නම් පිළිගන්නේ නැහැ මිනිස්සේ. ඒක එහෙම දේශනාවක්. මොන බොරුද කියලා කියන්න පුළුවන්. මොකද කවුරුත් ඇස් දෙකෙන් දකින්න එකක් නෙමෙයිනේ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ ওই දේශනාවේදී දේශනා කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ මේ අපාය ගැන මේ දේශනාව කරන්නෙම සාමඤ්ඤාතං අවබෝධයෙන් වටහාගෙනමයි. සාමන් දිට්ඨින් අවබෝධයෙන් බුදුවැසින් දැකලාමයි. සාමං විදිතං තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙනමයි කියන මේ දේශනාව කරන්නේ. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මහණෙනි සෝතාපන්න වෙච්ච කෙනෙක් කැරෙන්න කවරෙක් නම් මේ දේශනාව ඒ විදිහටම පිළිගනීවිද කියලා. ඒකට හේතුව වරුණ සෝවාන් වෙච්ච කෙනාට තමයි බුද්ධය අවිච්ඡප්‍රසාදී. බුදුන් ගැන බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාවයි. ධම්මේ අවිච්ඡප්‍රසාදී. සංඝේ අවිච්ඡප්‍රසාදයි. තුනුරුවන් ගැන අචල සද්ධාවෙන්ම බැසගෙන ඉන්නේ. මොකද යාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ත්‍රිවිධ සංයෝජන දුරු වෙච්ච කෙනෙක්. විචිකිච්ඡාව ගැන සැකයක් නැහැ. ඒ නිසා බුද්ධ වචනේ බුද්ධ භාෂිතේ ඒ විදිහටම දරා ගන්නව අදහ ගන්නවා. හැබැයි පෘතජ්ජන මට්ටමේ කෙනාට තමයි ওই අපාය කොහෙද තියෙන්නේ? කවුද දැක්කේ? මොන කැමරාවටද අහුනේ? කෝ පෙරේතයෝ කෝ භූතයෝ? ඔය ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්නේ අර පෘතජ්ජන මට්ටමේ ඉන්න කෙනාට. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරනවා නිරේට ඇදිලා ගියාට පස්සේ නිරේ තුල නිරිසත්වයකට විඳින්න සිද්ධ වෙන අපාය දුක ගැන. අපායෙන් අපායට වැටි වැටි කල්ප ගණන් නිරේ තුල විඳින දුක් ගැහැට තමයි ওই දේවදූත සූත්‍රය තියෙන්නේ. මේක ඇඟ හිරි වැටෙන දේශනාවක්. මේක බොහොම මේ වැදගත් දේශනාවක්. මං හිතන්නේ ඕනම කෙනෙකුට තමන් මේ දේශනාව කියවනකොට අපාය බයක් ඇති වෙනවා. ඇත්තටම අපි මේ සතර අපාය මහගෙදර කරගෙන යන සංසාර ගමන. ඒ නිසා මේ අපායේ විඳ දුක් ගැහැට ගැන මේ දේශනාව කියවනකොට අන්න එයාගේ අපාය බයත් එක්ක තමයි ඉක්මනට ධර්මයේ කරා යන්න වීරිය වඩන්නේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ දා සාමාන්‍ය මිනිස්සයන්ට මුලින්ම කියලා දුන්නේ මිනිස්සුන්ට අපාය බය ඇති කෙරෙව්වේ. දේවදූත සූත්‍රයේ කයෙන් අකුසල් කරොත්, වචනෙන් අකුසල් කරොත්, මනසෙන් අකුසල් කර කර ජීවත් වුනොත්, ආයන් වහන්සේලාට ගරහලා නිନ୍ଦා පහස කළ මිත්‍යා දෘෂ්ටිකව ජීවත් වුනොත් මරණින් මත්තේ මෙන්න මේ වගේ ඉරණමක් තමයි මිනිස්සුන්ට අත් වෙන්නේ කියලා අපාය බය ගැන දේවදූත සූත්‍රයෙන් දහම් දෙසලා චතුරාර්ය සත්‍ය ඇතුළත් දේශනාවක් කරා. ඒ දේශනාව අවසන් වෙනකොට ජෝතිය වනේ 500ක් දෙනා මාර්ගඵල ලැබුවා කියන. එතකොට බලන්න දෙවනි දවසේ අනුලාභිසව ප්‍රදාන 500ක් පේතවත්තු විමානවත්තු ඇසුරෙන් බණහලා සෝවාන් වුණා. ඊට පස්සේ දවල් වරුවේ ඔය දේවදූත සූත්‍රයෙන් බණහලා එතන ජෝතිය වනේදී 500ක් මාර්ගඵල ලැබුවා. දැන් ඒ 500ට බණ කියලා ඉවර වෙනකොට එතන ඉඩ මදි. තව මිනිස්සු එකතු වෙනවා. විශාල පිරිසක් අනුරාධපුරේ එකතු වුණා කියනවා. ඒ වෙලේ රජුරුව කල්පනා කරා මෙතන ඉඩ මදි. අනේ ස්වාමීනි චුට්ටක් කොහොම ඉන්න කියලා රජුරුවන්ගේ උයන තමයි මහමෙවුනා උයන. එහෙමයි. උයනේ මණ්ඩපයක් හදලා රාත්‍රී උයනට මිනිස්සු රැස් කරා බණ කියන්න. එතනදී බාල පඬිත සූත්‍රය ඇසුරෙන් දහම් දෙසුවා. එහෙමයි. බාල පඬිත සූත්‍රය තියෙනෙත් අපාය ගැනමයි. නිරේ ගැනමයි තියෙන්නේ. එතකොට අපිට පේනවා මේ අකුසල් වලට නැඹුරු වෙච්ච කෙනෙක්ව අකුසලෙන් ගලවන්න නම් අකුසලයේ ආදීනවම තමයි මුලින් පෙන්වන්න ඕනේ. ඒකනේ හැම බුදු කෙනෙක්වම දේශනා අතර පළවෙනි මේක මොකද්ද? සබ්බ පාපස්සා කරන. පාපී අකුසල් වලින් වැළැක්වීම. කුසලස් උපසම්පද. අකුසල් වලින් වළකින කෙනා තමයි කුසල් වඩන්නේ. සචිත්ත පරියෝදපණං. එයා තමයි තමන්ගේ හිත දමනය කරගන්නේ. ඒ තම් බුද්ධානුශාසන මේ ඉලක්කය තුල තමයි බුදුවරු දහම් දෙසන්නේ. එතකොට ඒ ඉලක්කය තුල පළවෙනිම දේ අකුසලෙන් වළක්වන එක. ඒ පිණිස අවශ්‍ය වැදගත්ම දේශන තමයි මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට මම හිතන්නේ අපි කාටත් වැදගත් දෙයක්
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ කරපු ඔය දේශන බොහෝමයක්. දැන් ওই දේශන ඔක්කොම මේ අපි මේ අමුතුවෙන් හිතලා කියනව නෙමෙයි. ඒවා බලන්න මහාවංශේ තියෙනවා. ඊළඟට ඉතිහාස පොත්පත්වල තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේ කරපු දේශන පෙළම තියෙනවා. දෙවනි දවසේ මොකද්ද කරේ, තුන්වෙනි දවසේ මොන දේශනාවද, මොන සූත්‍රයේද කියලා තියෙනවා. දැන් ඔතන බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒක එහෙම තිබුණට මං වටහා ගත්තේ මෙහෙමයි කියලා මිහිඳු හාමුදුරුවෝ කියන්නේ ගියේ නෑනේ. ඒ මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසුවේ ඔක්කොම බුද්ධ දේශනාමයි අරගෙන දහම් දෙසුවේ. එතකොට අපිට පේනවා මහරහතන් වහන්සේලා කියන්නේ ධර්ම ගෞරවයෙන් යුක්ත මහරහතන් වහන්සේලා ඒ ධර්මයේම මතු කරලා බුද්ධ වචනේම මතු කරනවා මිසක් තමන්ගේ මතවාදයක් මතු කරන්න යන්නේ නැහැ. එහෙමයි. අන්න ඒක තමයි අපිට වැදගත්ම දේ. හොඳයි, ඒ ලෙසින් පවත්වාගෙන ආපු නිසා තමයි මේ ලංකා ධරණේ තලයේ ධර්මයෙන් සුපූජිත වුණේ. බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් අධිෂ්ඨානය මතම මේ වන විටත් අපි මෙලෙසින් පෙරහැර මංගල්‍යයන් පවත්වලා මේ ආකාරයෙන් විවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු කරලා විශේෂයෙන්ම ලංකාවේ සංස්කෘතිය සදාචාරය ගොඩනැගින්නේ මේ විහෙර විහාරස්ථාන ඇසුරේ ධර්මය නිසා, බුදුරජාණන් වහන්සේ නිසා, මහා සංඝරත්නය නිසා. මේ නිසා තුනුරුවන් පිළිබඳව සිත පහදවා ගැනීමේ වැදගත්කම මේ ඇසුරින් අපට පේනවා. මිහිඳු මහරහතන් වහන්සේ කොතරම් ආකාරයෙන් මේ දුරදක්නා නුවණකින් යුතුව මේ දේවල් සිදු කළාද කියන කාරණය අපට මනසේ පැහැදිලි වෙන මේ කාරණා පිළිබඳව එකින් එක අපේ හම්දුරවල් මේ කාරණා ගලපා පැහැදිලි කිරීමත් එක්ක හම්දුරනේ දැන් අර මේ අද දවසේ රුහුණු මහා පොසොන් පෙරහැර වීථි සංචාරය කරන්නට තව ටික වේලාවයි තිබෙන්නේ. ඉතින් අපි මේ භූමියේ ඉඳලා ඔබ වහන්සේ අර සඳහන් කළා හස්ති ගැන කතා කරන්න පුළුවන් කියලා. මම මේ පැත්තට යමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් විශේෂයෙන්ම එදා බුදුරජාණන් වහන්සේ ඇසුරේ ඉඳලා ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ඒ සමකාලීන යුගයේ ඉඳලා උන්වහන්සේ පරිනිර්වාණය සිදු වුණාට පසු ඊට පස්සේ ලංකා ගමනේදී විශේෂයෙන්ම මේ ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ ගෙනාවාට පසු ඒව හැදෙන සංස්කෘතික පරිසරය නැතව අපසරිය තුලදී පවා මේ හස්තියාට වැඩි ඉඩකඩක් වෙනවා අපේ හාමුදුරනේ. අදත් අර ඔබ වහන්සේ සඳහන් කළා වගේ අපි දකිනවා මේ රුහුණු මහා පොසොන් පෙරහැර තුලදී හස්ති රාජ්‍යයා මුල් කොටගෙන තමයි උතුම්ම සදහතුක කරඬුව වැඩමවීමේ අවස්ථාවේ යෙදෙන්නේ. දැන් හස්තිය කියන්නේ තිරිසන් සතෙක්, අපායෙන් එක තැනක් තමයි මේ පෙන්눔 කරන්නේ. ඉතින් නිරය බය ඇති කරපු මිහිඳු මහරහතන් වහන්සේ ඒ වගේ නිරය පිළිබඳව කළ දේශනායක අපිට හිතෙනවා මේ අපාය බය අපිට දැනෙනවා. හැබැයි අපායින සතෙකුට අපි මෙච්චර ගෞරව කරනවා. ඇතෙකුට මෙච්චර ගෞරව කරනවා. ඇතෙකුට මෙතරම් ස්ථානයක් නැත්නම් ප්‍රධාන තැනක් ලබා දීලා තිබෙනවා. මොකද්ද මේ වෙනස? ඇත්තටම මේ තිරිසංගත සත්‍යයන් අතර උනත් බෝධිසත්වරුත් ඉන්නවා. දැන් අපි ජාතක පොත් වහන්සේ බලන්නකෝ. ජාතක පොත් වහන්සේ තුල සඳහන් වෙන කතා අනුව අපේ බෝසතාණන් වහන්සේ මේ සංසාරේ පාරමී පුරාගෙන ඉන ආත්ම භාවවල කොයිතරම්නම් මේ වගේ ආත්ම භාවවල උපදිලා තිනවද? එතකොට තමන්ගේ දල දන් දීපු අවස්ථාවන් සඳහන් වෙනවා. එතකොට මේ වගේ දැන් මේ හස්ති ගැන ගත්තාම සමහර හස්තිනෝ පෙරම් පුරාගෙන ඉන්න. දැන් ওই දුටුගැමුණු රජුරුවන්ගේ කඩොල් ඇතාගෙන තියෙන්නේ දෙව්ලොවින් චුත වෙලාප කෙනෙක් හැටියට සඳහන් වෙනවා. දැන් අපි කවුරුත් දන්නෝනේ අපේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරනකොට පිටමත තියාගෙන අරගෙන ගිය කන්තකහස්සය. එතකොට සහජාත වස්තු වලට අයිති. එදා මව් කුසින් ලෝකයට බිහි වෙච්ච වෙසක් පුන් පොහෝ දවසේමයි චන්නෑමතිය, කන්තකස්සය, යසෝදරාව, ජයශ්‍රී මහා බෝධිය බෝවංකුරේ පහළ වීම සතර මහා නිධානයක් උන්වහන්සේ වෙනුවෙන් පහළ වුණා කියනවා. හැබැයි උන්වහන්සේ සක්විති රජ වුණා නම් ඒ නිධානය උන්වහන්සේට පහළ වෙනවා. එතකොට මේ සියල්ල සහජාත වස්තු. දේශනාවේ සඳහන් වෙනවා එදා මේ කන්තක අසුපිට නැගලා අනෝමා නදිය අසලට ගිහිල්ලා එතනින් නික්මිලා යනකොට තනියම මේ අස්සය සතා තිරිසනා තමයි. හැබැයි ඒ දිහා බලාගෙන එහෙම දරාගන්න බැරුව පපුව පැලිලා මැරුණා කියනවා. එතකොට ඒ මරණයට පත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනා දෙවි කෙනෙක් වෙලා කන්තක දිව්‍ය පුත්‍රයා වෙලා. මේක තියෙනවා විමානවත්වයේ සඳහන් වෙනවා. කන්තක දෙවියන් දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බණහලා ඒ වෙලයි මේ සෝවාන් ඵලයට පමපත් වෙනවා. එතකොට දිව්‍ය ලෝකේ ඉඳන් සෝවාන් ඵලයට පත් වෙච්ච මේ කන්තක දෙවියන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේව එදා අර කන්තක හස්සේ හැටියට පිටමත තියාගෙන තමන් ගිය ආකාරය ගැන කියලා වන්දනා කළ අතුරුදහන් වෙලා යනවා සෝවාන් ඵලයට පත් වෙලා. එතකොට අපිට පේනවා මේ වෙනුවෙන් මේ බුදුවරු වෙනුවෙන් පෙරම් පුරාගෙන හස්ති ඉන්නවා.
දැන් අපි දන්නවා දසවෙනි වස් කාලේ අපේ බුදුහාඳුරු ගත කරේ පාරිලෙය වනේ. උන්වහන්සේට පාරිලෙය ඇතා තමයි අප උපස්ථාන කරේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් උන්වහන්සේගේ ශ්‍රී දේහේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් රන් දෙනම ඇතෙක් පිට තැන්පත් කළා තමයි නගරේ ප්‍රදක්ෂිනා කරන්නේ. දැන් බැලුවාම මේ රන් දෙන තමයි ලෝකයේ මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩමවපු පළමු කරඬුව. ඔව් ඇත්තෙම විශාලම රන් කරඬුව. මුළු සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් රන් දෙන. එතකොට මේ විදිහට මේ ඇත්තු පිට තමයි එදා ධාතුන් වහන්සේලා බොහොම ගෞරවයෙන් අපි තූපාරාම විස්තරය ගැන අපි ඕන තරම් කියලා ඇති. තූපාරාම මේ මහා සෑයට දකුණු අකුධාතුන් වහන්සේ දෙව්ලොවින් වඩම්මපු වෙලාවේ දේවානම්පියතිස්ස රජුරෝ මංගල හස්තිය අපිට නැගලා තමයි ආවේ. එහෙමයි. ඇවිල්ලා දැන් අකුධාතුන් වහන්සේ දකින්නකොට රජුරෝ හිතුවා මේ සා විශාල ධාතුන් වහන්සේ නම ඇත්තටම මේ බුදුහාමුදුරන්ගෙමද මං කොහොමද මේක පිළිගන්නේ? මේ ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේම නම් මේ මංගල හස්තියා ධාතුන් වහන්සේ ළඟ දන නමත්වා ඡත්‍රය කර කැවිලා ධාතුන් වහන්සේ දෙසටම නැමේවා. කරඬුව අහසට පැන නැගලා මේ හස්තියගේ කුම්භස්තලයේ මත පිහිටාවා කියලා රජුරෝ හිතුවා විතරයි අර මංගල ඇතා ධාතු කරඬුව ළඟ දන ගහලා වන්දනා කරා. ඡත්‍රයේ කර කැවිලා ධාතුන් වහන්සේ දෙසට නැමුණා. කරඬුව අහසට පැන නැගලා හස්තියගේ කුම්භස්තලයේ පිහිටියා කියනවා. එහෙමයි. මේ මහා සෑය හදලා අවසන් වෙනකන් ඇතා කුම්භස්තලයේ මත තැම්පත් කරපු ධාතු කරඬුව තියාගෙන එතන ප්‍රදක්ෂිනා කර කර හිටියා කියනවා. එතකොට අපිට පේනවා වරුණ මේ සිදුවීම් දිහා බලපුවාම මේ බුද්ධ ශාසනයේ මේ හස්ති ඒ වගේම ධාතු කරඬු වඩම්මන මේ පෙරහැර යන මේ හස්ති රාජ්‍යය කියලා කියන්නේ බුද්ධ ශාසනයත් එක්ක බැඳිච්ච මහා පින්වන්ත පිරිසක්. හොඳයි අපිට තව කතා කරන්නට නම් බොහෝ දේවල් තිබෙනවා. හැබැයි අපට සජීවී වැඩසටහන නිමා කරන්නට කාල වේලාව ලං වෙලා තිබෙන නිසාවෙන් ඊළඟ සතිවලට ඉරිදා සිටනේ තසපුවෙන් මෙවැනි වටිනා දේවල් පැහැදිලි කරගන්නට තවදුරටත් අපේ හාමුදුරන් වහන්සේ ඇසුරේ අපට හැකියාවක් තිබේවි. විශේෂයෙන්ම මේ හැම දෙයක් ගැනම අපට කතා කරන්නට හැකි වෙලා තිබෙන්නේ එදා මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමග සිදුවුණු විපර්යාසයත් එක්ක නැත්නම් වෙනස් වීමත් එක්ක එදා උන්වහන්සේ විසින් ඇති කරපු සම්ප්‍රදාය මත මේ ධර්මයට නැඹුරු වූ රට තුලදී ධර්මයේ වෙනුවෙන් නැත්නම් බුදුචානන් වහන්සේ වෙනුවෙන් උතුම් වූ මහරහතන් වහන්සේලා වෙනුවෙන් විවිධ පුද පූජාවන් සිදු වෙනවා. වත් පිළිවෙත් සිදු වෙනවා. අපේ සම්ප්‍රදායක් ලෙස මේ ගොඩනැගෙමින් පැවැතෙනවා. ඒ සම්ප්‍රදාය කොටසක් ලෙස තමයි අද දවසේනටත් අපි මේ පොසොන්පුර 15ක පොහොව දවසේ රුහුණු මහා පොසොන් පෙරහැර පවත්වන්නට කටයුතු යොදලා තිබෙන්නේ ඓතිහාසික තිස්ස මහරාමයේ ඉඳලා. ඉතින් මේ සංස්කෘතිය තව කොතරම් දුරකට විකාශය විය යුතුද? නැත්නම් අපේ අනාගතය කරා මේවා විකාශය කිරීමේ තිබෙන වැදගත්කම කුමක්ද? මේවා පිළිබඳව ඔබ හිතන්න. ඔබේ දරුවන් ඔබ බොහෝ වෙලාවට මේ ස්ථානවලට අරගෙන එන්නේ නැත්නම් මෙවැනි පින්කම් වලට පෙරහැර මංගල්‍යයන් දැක බලා ගැනීමේ අවස්ථාව උදා කර දෙන්නේ එවැනි චේතනාවක් පෙරදරි කරගෙන අපෙන් පස්සේ අයත් මේවාට නැඹුරු වීමෙන් අපේ සම්ප්‍රදාය අපේ සංස්කෘතිය ආරක්ෂා කරගන්නට හැකියාවක් තියෙනවායේ නේද කියන කාරණය පිළිබඳව සැලකිලිමත් වෙලා. එනිසා ඒවාට තව අර්ථයක් සපයන්නට නැත්නම් ඒ තුලින් අපේ ඒ දරුවන්ට ඉතිහාසය නැවත නැවත මෙනෙහි කරන්නට අවස්ථාව උදා කර දීම තමයි අපේ පූජනීය කලිකමේ ඥානදීප හාමුදුරන් වහන්සේ වඩමවල මේ වගේ සාකච්ඡාවක් කරන්නට හේතු වුණේ අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන මොහොත පින්වතුනි ඓතිහාසික තිස්ස මහරාම මේ රාජමහා විහාරස්ථ භූමියේ ඉදිකොට තිබෙන විශේෂ ජංගම මැදිරියේ සිට තමයි අද දවසේ අපි මේ සාකච්ඡාව කරන්නට යෙදුනේ. ඒ අතර විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන අපේ හාමුදුරන් වහන්සේ මෙලෙසින් ඉතිහාසය නැවත නැවත මේ වර්තමාන සමාජයට කියා දෙනවා සේම ශාසනය රකින්නත් විවිධ පුණ්‍ය කර්මයන් සිදු කරනවා. ඒ අතරතුර විශේෂයෙන්ම ධර්මයට හිත් නැඹුරු කරන්නට උන්වහන්සේ සදහම් වැඩසටහන් ලංකාවේ ස්ථාන කිහිපයක පවත්වනවා. ඊළඟ වැඩසටහන කොළඹ වැඩසටහන ජූලි මාසේ 3 වෙනිදා. ඒ කියන්නේ ඉරිදා ජූලි 3 වෙනි ඉරිදා කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පවත්වනවා. අපේ මේ වැඩසටහන ශ්‍රවණය කරන අපේ net වැඩසටහන net රේඩියෝ ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ට සිහිපත් කරනවා. ජූලි 3 වෙනිදා ඉරිදා කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවට උදෑසන 8 වන විට ඔබ එන්න මේ උතුම් වැඩසටහන වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම හොරණ සීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ උන්වහන්සේ ඉදි කරන්නේ මේ ශාසනය පවත්වාගෙන යන අපේ ගෞරවනීය මහා සංඝරුවනට කරන උපස්ථානයක් ලෙස බුද්ධ උපස්ථානයක් සේම සලකන්නට කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු මේ බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය ආර්ය මහා ශ්‍රාවකයන් වහන්සේලා සිහිපත් වෙන
මහා සංඝරත්නයේ උපස්ථාන කිරීමේ වැදගත්කම පහදා දෙන්නට තමයි හොරණ සීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේදී කරන්නට යෙදුනේ. අපේ ආමතුරුනේ මේ දවස්වල ඔබ වහන්සේ තවත් උතුම් කටයුත්තක් එහි සඳහාම යොමු වෙලා තිබෙනවා මේ ගිලන් රථයක්. ඇත්තටම ගිලන් රථයක් වගේම අපි දෙවනි අධීර යටතේ ගිලන් කුටි 25ක් අලුතෙන් නැවත අපි ලබන මාසෙ වගේ ආරම්භ කරනවා. ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාර ආයුර්වේද ඒකකයක් ගිලන් ගොඩනැගිලි කීපයක් ඉදි කරන ගමන් අපට දැනටත් ගිලන් ස්වාමින් වහන්සේලා 25 නමකට ආසන්න ස්වාමින් වහන්සේලා ප්‍රතිකාර ලැබමින් නේවාසික වැඩ ඉන්නවා. උන්වහන්සේලාට අපිට දැනට පරිත්‍යාග කරපු වෑන් එකක් තියෙනවා. නමුත් හදිසියේ ගිලන් වුණාම උන්වහන්සේලා ස්පිරිතාලයකට අරගෙන යන්න අමාරුයි ඒකේ. ඒ නිසා වටිනවා අපිට තිබ්බ මෙච්චර කාලයක්. ඔව් ඉතින් ගිලන් රථයක් අපිට අවශ්‍ය වෙලා තියෙනවා. ඇත්තෙම වරුණ ඒ හදිසි ඔක්සිජන් එකක් හරි දීගෙන ඉක්මනට අපිට ස්පිරිතාලයකට කොළඹ හරි ගෙනියන්න පුළුවන් හොඳ ගිලන් රථයක්. ඉතින් ඒ නිසා මේ පොසොන් පුන් පොහෝ දවසේ අපි අඩිතාලමක් හැටියට ආරම්භ කරා. අපි සීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානට ගිලන් රථයක් ලබා ගැනීම පිණිස වැඩපිළිවෙලක්. ඉතින් සදහැවතෙකුට පුළුවන් කෙනෙකුට පරිත්‍යාග කරන්න පුළුවන්. එක්ක එකතු වෙලා හරි ආධාර උපකාර කරලා හරි අපිට මේ ගිලන් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ගිලන් රථයක් පරිත්‍යාග කරන්න අපි ඒ කටයුතු පිළිබඳව අපි වැඩපිළිවෙලක් මේ වෙනකොට යොදාගෙන යනවා. මම හිතන්නේ අපි ඉදිරි net වැඩසටහන් වලදී අපි දැනුම් දෙන්නම් කොහොමද ඔබට ඒ සඳහා සම්බන්ධ වෙලා ආධාර උපකාර කරන්න පුළුවන් කියන කාරණා ගැන. ඔබ කතා කරන 071 86 710 86 071 86 710 දුරකථන අංකය අපේ පූජනීය ගලිකමේ ඥානදීප හාමුදුරන් වහන්සේ වැඩ හිඳින ශ්‍රී සදහම් පදනම සම්බන්ධ දුරකථන අංකය. ඔබට ඒ ඔස්සේ මේ පිළිබඳව තවත් බොහෝ දේවල් දැනගන්නට පුළුවන්. ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අපේ අද දවසේ ඉරිදා සිත්නෙත් අසපුව වැඩසටහනින් සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. අපේ ගෞරවනීය ආරාධනෙන් මේ පූජා භූමියට විශේෂයෙන්ම ඓතිහාසික තිස්ස මහාරාම පූජා භූමියට කොළඹ සිට අපේ හාමුදුරන් වහන්සේ පසුගිය 17 වෙනිදා වැඩම කරන්නට යෙදුනේ. නේත්‍රහාබී වන්දනා මහා ධාතු නමස්කාරයේ විශේෂ පින්කම් වෙනුවෙන් සන්ධ්‍යාවේ පැවැත්වූ ධර්මානුශාසනාව වෙනුවෙන් ඉන්පසු උන්වහන්සේ දිගින් දිගටම මේ භූමිය ආශ්‍රිතව රැඳී සිටියේ මේ උතුම් සිත්නෙත් අසපුව ඉරිදා වැඩසටහනේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන්මයි. අපි බොහොම ගෞරව කොට සලකන සිහිපත් කරන මේ පිළිබඳව උන්වහන්සේ නිරන්තරයෙන්ම නෙත් රේඩියෝ සමග වසර 10කට ආසන්න කාලයක් තුල මේ වසර 10 නෙත් ගමන් මාර්ගයේ අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරපු ප්‍රධානතම ස්වාමීන් වහන්සේ නිසා අපි උන්වහන්සේට තව চিරාත් කාලයක් නෙත් සමග මේ රටේ ජනතාවට බුදුදහම පිළිබඳ අගය කියා දෙන්නට තව ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය චිර ජීවනයේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වූ කුසල සම්භාරය පිළිබඳව අපි අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. සමාජයට උන්වහන්සේතරම කුසල් පිළිබඳව අපේ හිත නැඹුරු කරවන්නට වටිනා පින්කම් සිදු කරන ඒ කුසලානුභවයෙන් මේ ගෞතම සසුනේ නිවන් ලබන්නට අපේ හැමදෙරන්ට ඒ උදාර කුසලයන් පාරමිතාවක් වේවා කියලා අපි බොහොම ගෞරව සිතින් ප්‍රාර්ථනා කරමින් ඉරිදා සිත්නෙත් අසපුවෙන් සමුගන්නවා ඓතිහාසික තිස්ස මහාරාමේ මේ ජංගම මැදිරි සංකීර්ණයේ සිට අපේ සම්මතතාව ලබා දෙන්න බලාපොරොත්තු වෙන බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට ආරාධනා කරනවා සැමට රැඳෙන්න දිගින් දිගටම net සමග රුහුණු මහා පොසොන් පෙරහැරේ පෙළහර පාන්නට වර්ණනාව ඉදිරිපත් කරන්නට අප මේ පුද බිමේ සිට සූදානම්. ඒ සඳහා ඔබට ගෞරවයෙන් ආරාධනා කරන හැමතෙම සම්මා සම්බුදු සරණයි. සිත්නෙත් අසපුව